මේ හරි එතකොට මේ පේපර් ක්ලාස් එකේ ඉන්නේ සයන්ස් එකේ පේපර් ක්ලාස් එකත් එක්ක ඉන්නේ. ඉතින් මේ පළවෙනි පේපර් එකේ ඩිස්කෂන් එක අපි ඊයේ කියන්නේ සෙනසුරාදා දවස් කවද්ද 11 වෙනි සෙනසුරාදා අපි කරා. එතකොට දවල් එකේ ඉඳන් හවස 5 වෙනකම් කරා සෙනසුරාදා. ඒකේ අපි තියරිත් එක්ක සම්පූර්ණයෙන්ම ඒ කොටස සම්පූර්ණයෙන්ම ඩිස්කස් කරා. තියරි නැවත මතක් කරමින් සම්පූර්ණ ඩිස්කෂන් එක කරා. එතකොට අවුරුදු සතියේ පේපර් එක ලියන්න වෙන්නේ නැති නිසා අපි B කොටස ලබන සෙනසුරාදා ඒ කියන්නේ ලබන සෙනසුරාදා කියන්නේ කවද්ද 18 වෙනි සෙනසුරාදා B කොටස සාකච්ඡා කරන්න තමයි ඉන්නේ සම්පූර්ණයෙන්ම. එතකොට ඒකේ ඒ කොටසේ ඩිස්කෂන් එක දැන් ආට බලන්න පුළුවන්. එතකොට ඒකේ අපි පළවෙනි ගාන තියෙනවා පේපර් එකේ ආගා ඇති කියලා හිතනවා. මේ එතකොට ගණිත අභ්‍යුහන මූලධර්මයේ භාවිතයේ සියලු ධන නිකිල සඳහා ඔන්න ප්‍රකාශනයක් දීලා තියෙනවා මෙහෙම එකක්. 3 2ක්ෙන් ධන 2 ඍණ 8ක්ෙන් ඍණ 9 ඍණ 8ක්ෙන් ඍණ 9 කියන ප්‍රකාශනය අපිට කියනවා 16න් බෙදෙන බව පෙන්වන්න කිය. රයිට් 16න් බෙදෙන බව පෙන්වන්න කියලා කියන්නේ. එතකොට කෙනෙක් බෙදෙනවා කියලා පෙන්වන්නේ කොහොමද? කෙනෙක් බෙදෙනවා කියලා කියන්නේ අපි හිතමු නිකන් උදාහරණයක් විදියට නිකන් 20 කියන එක්කෙනා 5න් බෙදෙනවනේ. බෙදුනාම කීයද? 4යි. ඇයි 23 කියන එක්කෙනා 7න් බෙදෙන්නේ නැත්තේ? මෙයා 3යි තව එකක් ලිව්වොත් ඉතිරි 2යි. නේ? 3යි ඉතිරි 2යි. ඉතිරි කියන කෑල්ල. මේක එහෙම නැහැ. ඉතිරි බිඳුවයි. ඒ කියන්නේ කෙනෙක් හරියට බෙදනවා කියන්නේ යාගේ ඉතිරියක් නැහැ කියන එක. නේ? ඒතකොට ඉතිරි නැති වෙන්න ඕන. එහෙම නැත්නම් මෙහෙම ලියන්නත් පුළුවන්. 20 4ෙන් බෙදෙනවා කියලා කියන්නේ 20 සමානයි 4 වරක් 5 කියන එක. 4 වරක් 5 කියන එක. මොකක් හරි චක්‍රය දන්නවනම් හරි නේද? 20 කියන්නේ 4 වරක් 5. 10 වරක් 2 10 නුත් බෙදෙනවා 2 නුත් බෙදෙනවා. නේ 12 කියන්නේ 4 වරක් 3යි. ඉතින් ඒකත් බෙදෙනවනේ. ඒ වගේ දැන් අපිට මේක 16න් බෙදෙනවා කියලා පෙන්වන්න අපිට ලියන්න පුළුවන් මෙයා 16 වාරයක් මොකක් හරි එකක් කියලා. 16 වාරයක් මොකක් හරි එකක් නේ. මොකක් හරි එකක් ඒක. ඒ මොකක් හරි එක මං ගන්න නිකන් ආදල් එකට වගේ නිකන් කේ කිය. ගානේ අහන්නේ මං හිතන්නේ ඕක තමයි. ගානේ අහන්නේ 3 2ක්ෙන් දන්න 2 ඍණ 8ක්ෙන් ඍණ 9 සමානයයි 16න් බෙදනවා කියන්නේ 16යි k කියලා පෙන්වන්න කියලා කියන්නේ. මොකෙන්ද පෙන්වන්න කියන්නේ? ගණිත අභ්‍යුහන මූලධර්ම වලින් තමයි මෙයා පෙන්වන්න කියලා කියන්නේ. ගණිත අභ්‍යුහන මූලධර්ම කියලා කියන්නේ මොනවද? ගණිත අභ්‍යුහන මූලධර්ම කියලා කියන්නේ C මොකක් හරි ධන නිකිල සඳහා ඔප්පු කිරීමකට يعني සාධන ක්‍රමයක් කියලා කියන්න පුළුවන් නේ. එතකොට ධන නිකිලමේ සාධන ක්‍රමයකට මේ ධන නිකිල සඳහා කරන සාධන ක්‍රමයක් තමයි ගණිත අභ්‍යුහනය කියන්නේ. ඒකේ ලස්සන ස්ටෙප් ටිකක් තියෙනවා. මොකද්ද? ඉස්සලාම තියෙනවා n සමානයි 1ට සත්‍යයි කියලා පෙන්නනවා. සත්‍ය බව පෙන්වනවා. නේ? ඊළඟට n සමානයි p ට සත්‍ය බව උපකල්පනය කරනවා. නේ? ඊළඟට n සමානයි p ධන 1ට සත්‍ය බව පෙන්වනවා. ඊට පස්සේ අපිට ලියන්න පුළුවන් නේද? ගණිත අභ්‍යුහන මූලධර්ම වලට අනුව ප්‍රතිඵලය සත්‍යයි කියලා අපිට පෙන්වන්න පුළුවන්. ඔය තමයි සාධන ක්‍රමයක් විදිහට ගත්තොත් ගණිත අභ්‍යුහනය කියලා කියන්නේ නේ. මෙන්න මේ අපි ගන්න p එක්කෙනත් p නිකිලයක් වෙන්න ඕන කියලා කියනවා. එනුත් නිකිලයක් නේ. p කියන නිකිලයක් කියලා කියනවා. නේද? එතකොට මේක තමයි මේ සිද්ධිය. ඉතින් අපි මේක පෙන්වන්න ඕන මේ ගානට අනුව නේ. එතකොට මොකක් හරි කරමු අපි නේද? ඉස්සලා මොකද්ද පෙන්වන්න දෙන්නේ අපිට? n සමාන 1ට සත්‍ය බව පෙන්වන්න ඕන. n සමාන 1ට සත්‍යයි කියලා පෙන්වන්නේ කොහොමද? n සමාන 1 දාමු. n සමාන 1 වම් පැත්තේ මොකද්ද තියෙන්නේ? වම් පැත්තේ තියෙන්නේ 3 දෙවාරයක් 1 ධන 2 ඍණ 8 වාරයක් 1 ඍණ 9. දෙවාරක් 1 2යි 4යි. ඍණ 8 ඍණ 9. 3 4 කියලා කියන්නේ 3 7 27 81යි නේ. 81 81 ඍණ නෑ කීයද? 17යි. 64යි. මේ බලනකො මෙයා 16 වරක් 4යි. මෙයා 16 වරක් 4යි. එතකොට මෙයා බෙදෙනවා 16. ඒ කියන්නේ ෂුවර් n සමානයි
එකට සත්‍යයි. නේ ඊට පස්සේ අපි මොකද්ද ගන්න? ඊට පස්සේ අපි ගන්නවා n සමානයි p ට සත්‍ය බව උපකල්පනය කරනවා. සත්‍ය බව උපකල්පනය කරනවානේ. p කියලා කියන්නේ නිකිලයක්. ධන නිකිලයක්. p කියන්නේ ධන නිකිලයක්. එච්චරයි. එතකොට p ට සත්‍ය බව උපකල්පනය කරොත් ප්‍රතිඵලය ලියන්න පුළුවන් නේද කොහොමද? මෙයා පේනව නේද? උඩට ලියන්න වෙන්නේ. එතකොට ඔයාලට මේක මවා ගන්න ලස්සනට ලියන්න පුළුවන් නේද? මම හිතනවා ඔයාලට ලස්සනට රෙකෝඩ් එක බලන්න පුළුවන් වෙයි කියලා. මේ ඊට සත්‍ය බව උපකල්පනය කරොත් 2යි p ධන 2 ඍණ 8යි p ඍණ 9 සමානයි 16යි කියලා ලියන්න පුළුවන්. මෙයා කේ සාධාරණ විදිහට නෙගත්තේ මම මෙතන යන k1 වගේ දාන්න. සාධාරණ ප්‍රකාශය නෙමෙයි k කියලා තියෙන්නේ. k1 කියලා එකක් වගේ දාන්නන්න එක. නේ? එතකොට අපි දානවා දැන් අපි n සමානයි p ධන 1ට සත්‍ය බව පෙන්වන්න හදන්නේ. එතකොට n සමානයි p ධන 1ට ලියුවොත් මොකක්ද වෙන්නේ? 3යි sorry අවුදුනේ 2යි p වෙනුවට p ධන 1 ධන 2 ඍණ 8 වාරයක් p ධන 1 ඍණ 9 නේ. එතකොට මෙයා තමයි වම් පැත්ත සුළු කරන් යන් 3යි මේ බලන්නකො. මෙයා ලස්සන මෙහෙම සීන් එකක් තියෙනවා. මේ බලන්න. 2යි p ධන 2 තියෙනවනේ. ධන 2 මේ පැත්තෙම තියෙනවා මේ ෂේප් එක. එයි මං එහෙම තියන්නේ 8යි p ඍණ 8යි කියන්නේ ඍණ 17යි. මෙතනයි මම මෙහෙම සීන් එකක් කරේ. මෙහෙම සීන් එකක් කරේදී මට පහසු වෙන්නේ. ඒක මොකද දන්නවද මෙන්න මෙයා අපිට ලියන්න බැරිද මෙන්න මෙහෙම පොඩ්ඩක් බලන්න මෙයා 2යි p ධන 2 වාරයක් 3 2 කියලා ලියන්න පුළුවන් නේද? 3 2 කියලා ලියන්න පුළුවන්. එතකොට ඍණ 8යි p ඍණ 17 ඈ 3යි p ධන 2 කියන්නේ මොකද්ද? මේ බලන්නකො මෙන්න මෙතන සිද්ධියක් කියනවා 3යි p ධන 2 කියන්නේ. 3යි sorry 3යි p ධන 2 නේ 3 2යි p ධන 2. එතකොට මෙතන සිද්ධියක් ඉන්නවා. මෙයාව මොකද කරන්න පුළුවන් අපිට? ආදේශ කරන්න පුළුවන් මෙන්න මෙහෙම. 3 2යි p ධන 2 කියන්නේ කාටද? 16යි k1 ධන 8යි p ධන 9යි. එයා අපිට ගෙනලා මෙතන තමයි ඩොග් ගාලා. කොහොමද දාන්නේ? ඉතින් දාමු. 3 sorry 16 නේ. 16 k1 ධන 8යි p ධන 9යි. 3 වර්ග 9යි. ඍණ 8යි p ඍණ 17 නේද? ඉතරයි තියෙන්නේ. ඊට පස්සේ තඩේ මම සුළු කරන්න එනවා දැන්. නේද? 9 වරක් 9 81යි 81කින් 17ක් ගියාම 64යි නේ. මේ පැත්තෙන් આવොත් 64යි. මෙතන 9 වරක් 8 72යි 72යි 8ක් ගියාම ආය 64යි p. බලන්න මෙයා සුළු කරලා. ඔයා තනියෙන් සුළු කරලා බලන්න. මෙයා 9 වරක් 16යි k1. මේ බලන්නකො මේ ඔක්කොගෙම මොකද්ද වෙන්නේ? එයා පේනව නේද? මේ ඔක්කොගෙම 16ක් එළියට ගන්න පුළුවන්. 9යි k1 ධන 4යි p ධන 4යි. නේද? එතකොට මේ ඔක්කොම පදේ මොකද එළියට 16 වාරයක් මෙන්න මේ සම්පූර්ණ එක තියෙනවා නේද? මේ සම්පූර්ණ එකට මොකක් හරි එකක් නේද? මේ මොකක් හරි ඉලක්කමක් නෙන්නේ දෙන්නේ කේස් එකක් නේ. ඉලක්කමක් කියන්නේ මෙයාත් නිකන් ගණන් කියලා කියන්නේ මොකක් හරි. එතකොට මෙයා මොකද්ද වෙන්නේ? අම්මා 16 වරක් මෙයා k මම k2 වගේ එකක් දාන්නන්නේ නේ. මෙච්චරයි. නිසා අපිට කියන්න පුළුවන් මොකද්ද? එම නිසා n සමානයි p ධන 1ට සත්‍යයි. අවසානට මොකද වෙලා එම නිසා ගණිත අභ්‍යුහන මූලධර්ම වලට අනුව මේ සුපුරුදු වාක්‍ය ලියන්න වෙනවා නේ. මූලධර්ම වලට අනුව ප්‍රතිඵල සත්‍යය. ප්‍රතිඵල සත්‍යය මොකක් කරලියද? ඔක තමයි ඉතින් ගණිත අභ්‍යුහනේ මේක විසඳනවා කියන ගාන ඉතින් මේක මොකක් කර තේනවනම් ලියා ගන්න. අවුල් තියනවා නම් පොඩ්ඩක් මේක නවත්ත හරි බලලා වැඩේ සෙට් කරගන්න. අපි දෙවෙනි ගානට යන්න. එතකොට දෙවෙනි ගානේ මොකද්ද කියන්නේ? දෙවෙනි ගානෙන් කියන්නේ දෙවෙනි ගානේ මොකද්ද කියන්නේ? මාපාංක ප්‍රස්ථාරනේ. y සමානයි 2x ඍණ 1 ප්‍රස්ථාරය දල සටහනක් අදින් 2x ඍණ 1 මාපාංක ප්‍රස්ථාරයක් අදින්න ඕන. y සමානයි 2x ඍණ 1 මාපාංක ප්‍රස්ථාරයක් අදින්න කියලා කියන්නේ. මාපාංකයක් කියලා කියන්නේ මොකද්ද? මාපාංකයකින් කියවෙන්නේ මොකද්ද? මේ තියෙන එකේ ධනාගය විතරක් ගනින් කියලානේ කියන්නේ.
ඍණ දෙක අරගෙන උගේ මාපාන් ගත්තොත් 2යිනේ. 2 අරගෙන මාපාන් ගත්තත් 2යි. මේ මාපාංක අදහස් තමයි මේ අගේ කෑල්ල විතරක් ගන්න කියන එක. අගේ කොටස විතරක් ගන්න. ඍණ දෙක ගත්තත් 2යි මේක. ඒ කියන්නේ ධනාගයන් ටික විතරක් ගනින් කියලා එකක් තමයි අදහස් කරන්නේ. ධනාගයන් ටික විතරක් ගන්න. එතකොට මේ 2x ඍණ එක ඇතුලේ 2x ඍණ එකේ මාපාංක දැම්මාම වෙන්න පුළුවන් මේ 2x ඍණ එකට මොකක් වුණත් අවසාන උත්තරේ ගන්නේ ධනාගයක් විතරයි. නේ ධනාගයක් විතරයි සලකන්න ඕනේ. x කියන එක කියන විචල්ලයක්නේ. x වෙනස් කරන්න පුළුවන් සරින් සරේ. සරින් සරේට කියන්නේ x එක වෙනස් කරන්න පුළුවන්. ඍණ අනන්ත ධනත් දක්ක ඕන එකක් දාන්න පුළුවන් x. එතකොට මේ මොක දැම්මත් මේ 2x ඍණ එක මොකක් වෙන්න ඕන කියලාද මේ කියන්නේ. වෙන්න ඕන මේක ධනාගයක් විතරයි එන්න පුළුවන්. ඒ කියන්නේ මෙහෙමයක් කියන්නේ. තේරුම් ගන්නකො මෙයා 2x ඍණ 1 කියන එක කෙනා හරිද x ට දාන අගයන් මත 2x ඍණ 1 කියන එක කෙනා ධන වෙන්නත් පුළුවන් ඍණ වෙන්නත් පුළුවන් 2x ඍණ 1 කියන එක කෙනා x ට දාන අගයන් මත ධන වෙන්නත් පුළුවන් ඍණ වෙන්නත් පුළුවන් ඔයා x ට භාගය දැම්මොත් මෙයා භාගය කැපිලා බිඳුවයි භාගයට වඩා වැඩි අගයක් දැම්මොත් ඔයා නිකන් 10 වගේ දැම්මොත් මෙයාට එතකොට මොකක්ද වෙන්නේ 10 වරක් 2 20 එකක් 19 ඔයා නිකන් මෙයාට ඍණ 1 වගේ දැම්මොත් ඍණ 2යි ඍණ 1යි ඍණ 3යි x ට දාන අගයන් මත මෙයා ධන වෙන්නත් පුළුවන් ඍණ වෙන්නත් පුළුවන් ඒ මොකක් වුණත් මේකෙන් කියන්නේ මොකක් වුණත් ධනාගය විතරක් ගනි මොකක් වුණත් ධනාගය විතරක් ගන්න කියලා කියන්නේ 2x ඍණ 1 කියන එක කෙනා ධන වෙන්නත් පුළුවන් 2x ඍණ 1 කියන එක කෙනා ඍණ වෙන්නත් පුළුවන් ඒ මොකක් වුණත් අපිට අවසාන උත්තරේ ධන කියලානේ ගන්න ඕනේ 2x මේවල් නෝ 2x ඍණ 1 කියන එක ධන වුණොත් අවුලක් නැහැ බන්දි කෙලින්ම 2x කියලා ලියතේ y සමාන 2x ඍණ 1 නේද අම්මට මේක වෙන්නේ නැහැ නේද රියා එතකොට වෙන්නේ නැහැ නේද? එතකොට 2x ඍණ 1 කියන එක කෙනා ධන වුණත් අවුලක් නැහැ කෙලින්ම y සමානයි 2x ඍණ 1. දැන් පේනව නේද? y සමානයි 2x ඍණ 1. එතකොට බැරි වෙලා 2x කියන කෙනා ඍණ වුණොත් මෙයා ධන කරන්න නම් මොකද්ද කරන්න ඕනේ? ඉස්සරහට ඍණක් ගේන්න වෙනවානේ. එයි මේ ගෙනාවේ? එයි මේ ගෙනාවේ? මොකද මේ අරන් තියෙන මේ බලන්න 2x ඍණ 1 කියන එක කෙනා ඍණයි. ඒ කියන්නේ මෙයා ඍණයි. ධනක් කරන්න මොකද්ද කරන්න ඕන? මෙයාට ඉස්සරහට ඍණක් ගෙන ඍණයි ධනයි. ධන කරන්නයි ඕන කොහොමද? ප්‍රකාශනේ ධන කරනවා. ඔන්න ඕකයි මේකේ තියෙන කතන්දරේ. එහෙනම් ඉතින් පාඩමින් කරන්න පුළුවන් මම මේ කියන්නේ නිකන් මේක ආදල් එක මත ධානය දෙයක්. ඒකට ඉතින් මට කටපාඩම් කර දඟලන්න ඕනේ නැහැ මේක මේ සිල්ලේ කරතයි. ඊට පස්සේ මම මොකද කරන්නේ? ඒ කියන්නේ මෙහෙම. මේක ලස්සන හදාගන්න පුළුවන් නේ. ඒ කියන්නේ x විශාලය හෝ සමානයි භාගයක් වුණොත් y කියන්නේ කවුද? 2යි. x ඍණ 1යි. x කුඩයි භාගයක් වුණොත් y කියන්නේ ඍණ 2x ධන 1යි. නේ? විශාලය හෝ සමාන පැත්ත නිකන් විශාල පැත්තට සමාන ගුණ සාමාන්‍ය විධානම ඉතින් නිකන්. හරිද? එතකොට ඔන්න ශ්‍රද්ධ දෙක. ඒ කියන්නේ මේකේ කේස් එක මේකනේ. මොකද්ද කේස් එක? මේකයි කේස් එක. මෙන්න මේ භාගය කියන අගයේදී වඩා වැඩි වුණොත් y කියන එක කෙනා 2x ඍණ 1. x ට භාගය දැම්මොත් නම් මෙතන බිඳුවයි. එහෙනම් මෙතන තමයි කණ්ඩායම. 2x ඍණ 1 බා. මෙන්න මෙහි ඍණ 1 අන්තක් කණ්ඩේ නෙවෙන්නේ. 2යි sorry මේ භාගයට වඩා අඩු වුණොත් ඍණ 2x ධන 1. ධන 1 අන්තක් කණ්ඩේ වෙච්ච එකේ. මෙයා ඍණ 1 මෙයා ධන 1 අන්තක්. ඒ කොහොම යනවා? මේ ඉන්නේ y සමානයි 2x ඍණ 1. මේ ඉන්නේ y සමානයි 2x ධන 1. ඔන්න අපිට තියෙන ප්‍රස්ථාරයේ මාපාංක ප්‍රස්ථාර x ඉන්නවා මෙහි y ඉන්නවා මෙහි. ඔන්න අපිට තියෙන ප්‍රස්ථාරේ ඊළඟට කියන්නේ මොකද්ද? ආට ඕන එකක් ලියා ගන්නකො. ඊළඟට කියන්නේ මොකක්ද? ඊළඟට කියනවා y සමානයි ඍණ 2 වාරයක් 2x ඍණ 1 මාපාංක දාන 3 බෙදීම 2 ප්‍රස්ථාරයත් අදින්නලු මම මෙයාව චුට්ටක් මකන්නම් නේද එතකොට ඊළඟට අපිට කියනවා මොකද්ද ඊළඟට අපිට කියනවා y සමානයි ඍණ 2 වාරයක් y සමානයි ඍණ 2 වාරයක් 2x ඍණ 1 මාපාංක ධන 3ට 2යි නේද 3ට 2 ප්‍රස්ථාරය නදින්නලු නේද එතකොට මොකද කරන්නේ
මේකෙත් මාපාංකේ තියෙන්නේ මොකටද? ශ්‍රිතයටම නෙමෙයි හැබැයි කලින් එකේ 2x ඍණ එකේ සම්පූර්ණ මාපාංක. එතකොට මුළු ප්‍රස්ථාරේ කිසිම තැනක ඍණ පැත්තට යන්න බෑ. ඇයි? y සමානයි 2x ඍණ එකේ මාපාංක. කියන 2x ඍණ එක කියන එක නා fx වගේ නම් මෙයා fx ගේ මාපාංක වගේ. මේ ප්‍රස්ථාරේ කවදාවත් යන්න බෑ ඍණ පැත්තට. ප්‍රස්ථාරෙම යන්න බෑ. හැබැයි මේකේ මුළු ප්‍රස්ථාරයටම නෙමෙයි තියෙන්නේ කොටසකට විතරයි තියෙන්නේ. ඒතකොට 2x ඍණ කොටස විතරයි තියෙන්නේ. 2x ඍණ එක කියන කොටස අර අපි ඉස්සෙල්ලා කතා කර සිද්ධි නකපු සිද්ධිය තියනවා නේද? 2x ඍණ එක කියන එක නා මොකද්ද වෙන්න පුළුවන්? 2x ඍණ එකේ මාපාංකේ කොටස් දෙකක් එන්න පුළුවන්. මොකද්ද? මම කලින් ගත්ත එකමයි තියෙන නිසා මේ කෙලින්ම ලියන්න. මේක උඩ වෙන තියෙනවනේ කිව්වොත් එහෙම. මේ මොනොත් එහෙම. කෝ එන්න 2x ඍණ 1 කියන එක්කෙනාගේ මාපාංක වෙන්න පුළුවන් කොටස් දෙකක් 2x ඍණ 1 වුණා මොකක් වුණොත්ද x විශාලය උස සමානයි භාගය වුණොත් ඍණ 2x ධන 1 වුණා x කුඩයි භාගය වුණොත් නේද? ඉතින් මෙතනත් ඒ සිද්ධියමයි තින්නේ තියෙන්නේ. මොකද්ද වෙන්නේ එතකොට? මේ බලන්නකෝ y කියන එක්කෙනා මොකද වෙන්නේ? එයාට මම y2 වගේ සීන් එකක් දාගන්නවා. y2 කියන එක්කෙනාත් මොකද වෙන්නේ? 12ක් තියෙනවා. මේක ආදේශ කරමු මේකට. x භාගයටට වැඩි වෙද්දි මේ ඍණ 2 වාරයක් 2x ඍණ 1 එහෙම තමයි ශ්‍රිතේ. 2x ඍණ 1යි. ධන 3 යට 2යි. මේ මොකක් වුණොත්ද x භාගයට වඩා වැඩි වුණොත්. මාපාංකේ තියෙන කැලලට විතරයි සීමාව සලකන්නේ අසමානතාවය සලකන්නේ. හැම එකටම සලකන්නේ නැහැ. මෙයාට ඍණ 2 වාරයක් මේක වුණොත් මොකද වෙන්නේ? ඍණ 2x ධන 1යි. ධන 3 යට 2යි. x කුඩයි භාගය වුණොත්. නේ? එතකොට මේ සුළු කරලා ගන්න හැඩ කරලා ගන්න මෙයා එනවා ඍණ 4x මෙයා ධන 2යි 3 යට 2යි කැල්සියම් 5යි බා 3 5 7 යට 2යි එතකොට මෙයාට එනවා ඍණ ධන 4x ඍණ 2යි කියන්නේ ඍණ භාගයයි නේ ඍණ 2යි 1.5 කියන්නේ ඍණ 0.5 කියන එක නේද එතකොට මෙයා x විශාලයි සමානයි භාගය වුණොත් මෙයා x කුඩයි භාගය වුණොත් මේ ප්‍රස්ථාරෙත් මේක ASCIIම ඔබණ්ඩයි දැන් තියෙන්නේ සීමා ටික තියෙනවා ඉස්සලාම සැලකිලිමත් වෙන්න ඕන ඇත්තටම මේ මහාපාංක ප්‍රස්ථාරයක අදිද්දී මේ අසමානතාවය වෙන් කරන ලක්ෂයේදී ප්‍රස්ථාරය අගය ඒක මාර වටින අගයක් හරි අසමානතාවය වෙන් කරන ලක්ෂයේදී ප්‍රස්ථාරය x සමානයි භාගයේදී මෙයා කීයද 1යට 2යි දැම්මොත් ඍණ 2යි ඍණ 2යි 7යට 2යි කියන්නේ ඍණ 4 ඍණ 3යට 2යි නේද? මේ බලනකො භාගෙදී ඍණ 3යට 2යි. ඍණ 3යට 2 තියෙ ඍණ 1.5 නේද? අන්න ඍණ 2 ධන 7යට 2යි. රයි ධන 3යට 2යි නේ. ධන 3යට 2 පිස්සු. ධන 3යට 1.5 මෙන්න මේ තියෙන්නේ. මේ තියෙන්නේ. 1.5. එතකොට පොඩ්ඩක් ඉතින් තාක්ෂණික දුක චුට්ට එනවා නේද? එතකොට මෙයා මොකද්ද වෙන්නේ දැන්? මේ භාගයට වැඩි වුණොත් ඍණ 4x ධන අනුක්‍රමණය මේ පැත්තට තියෙන්නේ. ඍණ 4x ධන 2යි කියන්නේ ධන 7යට 2යි. මේ පැත්තට එන්නේ. මේ අනු මේක ගන්න පුළුවන් ආකාර තුනක් තියෙනවා. මෙයාට සාපේක්ෂව මෙහෙම තුනක් ගන්න පුළුවන් මෙයා. හරිද තේරෙනවද? එහෙම වුණොත් මොකද්ද මේ ගන්නෙ? මෙයා යන උක්‍රමණය නේ මේ
ඍණ 2x නේ. ඔව්. ඍණ 2x නේ. y සමානයි ඍණ 2x තියෙන මෙතන. දැන් 4x නේ. එතකොට මෙහා යන්නේ ඊට වඩා වැඩි අනුක්‍රමයක්. මෙහෙමනේ. මෙහෙම එකක් යන්නේ. එහෙම නේද? ඊට පස්සේ මෙහා යන්නේ කොහොමද? මෙහා යන්නේ 4x ඍණ භාගය. ඍණ භාගය මෙතන වන්ති. මේ ඉන්නේ කවුද? y සමානයි ඍණ 4x ධන 7 යට 2යි. මේ ඉන්නේ y සමානයි 4x ඍණ භාගය. මොන ප්‍රස්තාරේ? තමයි ප්‍රස්තාරේ. එනයින් මොකක්ද එකක් පෙන්වන්නත් තියෙනවා. නේ? මම චුට්ටක් අයින් කරන්නම්. එයාව චුට්ටක් කොහොම අකලා දාන්න. එතකොට අපි නිල් පානෙන් ඇන්දේ y1 නම් y1 කියන්නේ 2x ඍණ 1 මාපාංකය. y1 කියන්නේ y2 කියලා කියන්නේ y2 කියලා එකක් ගත්තනේ y2 කියලා කියන්නේ කාටද? ඍණ දෙක වාරයක් 2x ඍණ 1 ධන 3 බෙදීම 2 තමයි නේ. මේක තමයි තියෙන්නේ. එතකොට දැන් අපි මොකක්ද අහනවා? එනයින් 3 බෙදීම 2 විශාලයි. නයින් මොකද්ද කියන්නේ? නයින් අපිට කියනවා 3 බෙදීම 2 විශාලයි හෝ සමානයි 2x ඍණ 3 සිර වෙන 2x ඍණ 3 ධන දෙවාරයක් 2x ඍණ 3 වන x යගේ පරාසය. x යගේ පරාසය කියන්නේ මේක දුක් වෙන x යගේ පරාසය. මේ බලන්න අපි ගාව තියෙන 2x ඍණ 1 මෙතන ඉන්නේ 2x ඍණ 1 මෙතන තියෙන 2x ඍණ 3 නේ. මේකම නෙමෙයි මෙතන තියෙන. අපි මේක ඇඳලා මේක ඇඳලා නැහැ. මේක කරන්න පුළුවන් විදි දෙකක් තියෙනවා ඉතින් නේ. මොකද්ද? මම කියන්නේ ආයෙ මේක කරන්න පුළුවන් සම්පූර්ණයෙන්ම ඇඳලා නැත්තම් මේකෙන් ගන්න වෙනවා. මේකෙන් ගන්න වෙන්නේ ඉතින් කොහොමද ඒ කොටස ගන්නන්නේ? ඒකට බලන්නකො ඉස්සෙල්ලා මෙයා මේක බලන්න මේකේ පද කීයක් තියෙනවද කියලා. 1යි 2යි 3යි මෙතන තියෙනවා පද 1යි 2යි 3යි. එහෙනම් මේකට මේක මොකක් හරි සීන් එකක් දාන්න පුළුවන් ජලතරය. මොකද වෙන්නේ දැම්මොත්? මෙයාගේ තියෙන පද මෙයාගේ තියෙන අතර ගලපන්න පොඩ්ඩක්. බලන්නකො. මේකේ මෙන්න මේකේ හැඩය හදා ගන්නවා. මෙන්න මේවා. මේ පදෙන් මෙහෙට අරන් යනවා. ඍණ දෙවාරයක් 2x ඍණ 3යි. ධන 3 යට 2. විශාලය හෝ සමානයි 2x ඍණ 3 මාපාංකය. නේ? ඒ කියන්නේ මේ අපේ එකකින් ගත්තොත් එහෙම නිකන් හැඩයට ගත්තොත් මෙයා නිකන් y2 වගේ. නේද? විශාලය හෝ සමානයි y1 වගේ තියෙන්නේ. හැබැයි අපේ තියෙන එකාගේ x වෙනුවට වෙන මොකක් හරි එකක් ඇවිල්ලා තියෙනවා. හරිද? මම මේක හදාගෙන ආතල් එකට වගේ නිකන් පේන්න නිකන් හදාගත්තා. නේද? මේවා නිකන් පොඩ්ඩක් පේන්න වගේ හදාගත්තා. දැන් මම අලුතෙන් ගන්නවා y2 විශාලයි හෝ සමානයි y1 වෙන්නේ කොහෙදද කියලා. y2 කියන්නේ කාටද? y2 කියලා ගත්තේ මෙන්න මේ රතු පහනෙන් හදපු ප්‍රස්තාරයෙන්. විශාලයි හෝ සමානයි y1. විශාලයි හෝ සමානයි y1 කියන්නේ. y1 කියන්නේ නිල් පාට ගන්න. y2 වැඩි වෙන්නේ y1 ට වඩා කොහෙදද? රතු පාට එක උඩින් ඉන්නේ y1 ට වඩා. නිල් පාට එකට වඩා. මෙන්න මේක ඇලේ නේද? කො මෙන්න මේක ඇල්ලේ. මේ බලන්න. රතු පාට එක උඩින් ඉන්නේ නිල් පාට එකට වඩා මෙන්න මේක ඇල්ලේ. මෙන්න මේක ඇල්ලේදී. මෙන්න ඔය කැල්ලේදී. රතු පාට එක උඩින් ඉන්නේ නිල් පාට එකට. එකගයින්. එතකොට මම නියන මෙහෙම. රතු පාට එක උඩින් ඉන්න නිල් පාට එකට වඩා මෙන්න මේ කැල්ලේදී. මේ කැල්ල මොකක් කරේ කියලා හොයමු. y2 කියන්නේ කාටද? y2 කියලා කියන්නේ මෙයාටනේ. ඍණ 2 වාරයක් 2x ධන 1 ධන 3 බෙදීම 2 විශාලයව සමානයි 2x ඍණ 1ට. මේ බලන්නකෝ 3 යට 2 විශාලයව සමානයි 2x ඍණ 1 ධන 2 වාරයක් 2x ධන 1 ආපාංක. මෙහෙම වෙන x ගේ අගය තමයි අපිට මෙතනින් එන්නේ. x ගේ අගය පරාසය. හැබැයි මේ ඉන්නේ 2x ඍණ 1ට අදාළ වෙන එක. 2x ඍණ 1ට නෑ 2x ඍණ 1 නේ. 2x ඍණ 1ට අදාළ කැලල තමයි මේ තියෙන්නේ. හැබැයි අපිට ඕන 2x ඍණ 1 2x ඍණ 3ට අදාළ කැලල අපිට ඕන. 2x ඍණ 1ට අදාළ උත්තරේ මොකක්ද?
කාට පුළුවන් මේක හොයන්න. මේ කණ්ඩාංක හොයාගමු. මේ කණ්ඩාංක වෙන්නේ මොකද්ද? මේ රතු පාට එකයි නිල් පාට එකයි කැපෙන තැන. කොහමද ගන්නෙ? පුළුවන් නේද ගන්න? මෙතන කවුද ඉන්නේ? 4x. මෙයා ඉතින් මගේ ඒවා නෙමෙයි නේද? ඔබේ O level දැනුම තමයි මේ තියෙන්නේ. ඍණ 2x ධන 1යි. සමාන වුණොත් මොකද වෙන්නේ? 6x එනවා ධන භාග වෙනවා 3ට 2ක් එනවා. සමානයි 4න් 1යි. මේ මෙතන ඉන්නේ 4න් 1 මේ කෑල්ල. මේ කෑල්ල ඉන්නේ කවුද? මේ කෑල්ල ඉන්නේ කවුද කියලා බලන්න මේ දෙක විසඳන්නවා. 2x ඍණ 1යි මම චුට්ටක් මකන්නම් නේද? 2x ඍණ 1යි ඍණ 4x ධන 7 බෙදීම 2යි සමාන කරන්න වෙනවා. 6x සමානයි 9ට 2යි. 2යි 3යි 3ට 4යි. කියනවා මේ ඉන්නේ 3 බෙදීම 4. 3 බෙදීම 4යි. එතකොට මෙයක් දැන් හරි. හොයාගත්තා. අපි දන්නවා මේ පරාසයේ මේක වෙන්නේ මේ සිද්ධිය වෙන්නේ x කියන එක්කෙනා කාට වුණොත්ද ශාලයෝ සමානයි දාන්න වෙයි නේද? දාන්න වෙයි නේ. දාන්න කියන්නේ ඒකනේ. සමානයි x කියන එක්කෙනා 3ට 4 අතර ඉන්න ඕනේ. ඒක තමයි කියන්නේ. හැබැයි මේ ආවේ කාට උත්තරේද? මේ ආවේ මෙන්න මේ ශ්‍රිතයට උත්තරේ. මේ ශ්‍රිතයට උත්තරේ මේක මේ. මේ ශ්‍රිතයට උත්තරේ මෙයා. මේ ශ්‍රිතයට උත්තරේ මෙයා. හැබැයි අපිට ඕන මෙයා. එයාව ගන්න මේ ශ්‍රිතයට මොකද්ද කරන්න ඕන? බලන්න කරන වැඩේ. මොකද්ද කරන්න? පුළුවන් නේද? y වෙනුවට sorry x වෙනුවට x තියෙන තැන් වලට නිකන් x ඍණ 1 වගේ දාලා බලන්න නිකන් ආතල් එකට. x වෙනුවට x තියෙන තැන් වලට x ඍණ 1 දැම්මොත් මොකක් වේද මේක? මෙන්න මේ ශ්‍රිතය මොකක් වෙයිද? මේ බලන්නකෝ. 3 බෙදීම 2 එහෙමම ඉන්නවා. විශාලය හෝ සමානයි. මෙයා එන මොකද x වෙනුවට x ඍණ 1 දැම්ම බලන්න හදලා 2x ඍණ 3 ඉන්නේ බා. ධන දෙවාරයක්. මෙතනට එන්නේ මොකද්ද? 2x ඍණ 3. හරි නේද? ඒ කියන්නේ මෙයාගේ උත්තරේ මේක. මෙයා ලැබෙන්නේ x වෙනුවට x ඍණ 1 දාලා නම් මෙයාගේ උත්තරේ මොකක් වෙයිද? මෙයාගේ උත්තරේ වෙන්නේ x තියෙන තැන් වලට x වෙනුවට x ඍණ 1 දාන්නයි තියෙන්නේ. ධන එකක් එකතු කරලා වට උත්තරේ හදලා ගන්න පුළුවන්. ඒක හදලා ගන්න ඉතින්. කරන්න ඕනේ නෑනේ. නේද? තුන්වන ගාන ඔයා මේක නවත්තලා හරි බලලා හරි මොකක් හරි කරලා සෙට් කරගන්න. එතකොට ආගන් සටහනක එකට වඩා වැඩි z ඍණ z0 කුඩයි 2 සහ ඔන්න එකක් දීලා තියෙනවා සපුරලාන අගේ පරාසය නිරූපණය කරන්න කියලා. z ඍණ z0 z කියන්නේ මොකක් හරි සංකීර්ණ සංඛ්‍යාවක z0 කියන්නේ දන්නා සංකීර්ණ සංඛ්‍යාව. මාපාංකය සමානයි r නම් කොහොමද ලකුණු කරන්නේ? මෙයා තාත්වික අක්ෂය මෙයා අතාත්වික අක්ෂය. REZ real z imaginary z IMZ z0 මෙතන නම් ඉන්නේ z0 මූල ලක්ෂය වෙච්ච අර r වෙච්ච වෘතයක් තමයි මේකේ පතේ. මේ කතන්දරේනේ. එතකොට මෙයාට ඕනවාට විශාලයි r ගේන්න පුළුවන්. මෙයාට වඩා වැඩි කියන්නේ මේ පැත්ත. නේ? කාට ඕන නම් කුඩයි r ගේන්න පුළුවන් නේද? විශාලයව සමානයි. කුඩාව සමානයි ගේන්නත් පුළුවන් නේද? ඒ කියන්නේ මෙයාට වඩා කුඩා පැත්ත. විශාලයි හෝ තනියෙන් දුන්නොත් විශාලයි විතරක් හෝ කුඩයි විතරක්. එතකොට වෙන්නේ මෙන්න මේ ඉර කඩ ඉරක් එන්නේ.
නේ කඩේරකින් වගේ මෙහෙම මාක් කරේ ඊට පස්සේ ඔක තමයි මෙයාගේ තියෙන පළවන සෙට් එක තියෙන්නේ ඊළඟට මොනවද තියෙන්නේ ඊළඟට තියෙන ආගේ ආග් z නෝට් සමානයි ඇල්ෆා වගේ නා මොකද්ද මේ කියන්නේ සංකීර්ණ සංඛ්‍යා පතයක ඔන්න සංකීර්ණ සංඛ්‍යා පතේ z නෝට් තෝරගත්තාම z නෝට් සංකීර්ණ සංඛ්‍යාව මෙයාගේ තාත්වික අක්ෂයේ ධන දිශාව සමග වාමාවර්ත වාදන කෝණය ඇල්ෆා විදිහට මාක් කරොත් මෙන්න මෙයා තමයි මෙයාගේ පතේ වෙන්නේ මෙන්න මෙතන පොඩි කේස් එකක් තියෙනවානේ මෙන්න මෙතන මොකද්ද වෙන්න ඕන මෙතන අපි අර්ථ නොදක්කින ලක්ෂයක් ඩොට් එකක් තමයි ඩොට් එක නෙමෙයි බිඳුවක් තමයි දාන්නේ නේ එතන මෙයා තමයි z ගේ පතේ මෙයාගේ තියරි කියනවා නම් තියරි එතකොට මේ ගානට දැන් මොකක්ද ඕන වෙන්නේ මේ ගානට මොකක්ද ඕන වෙන්නේ මේ ගානට ඕන වෙනවා මොකද්ද එකට වඩා z නෝට් වැඩිලු දෙකට වඩා අඩුයිලු z නෝට් කියන්නේ කාටද z නෝට් දෙනව නේද z නෝට් කියන්නේ 2 ධන 2යි z නෝට් කියන්නේ 2 ධන 2යි දෙකේ දෙකව මෙහෙ ඉන්නේ මේ වගේ තමයි දෙකේ දෙක z නෝට් කියන්නේ එතකොට මෙයා මොකක්ද කියන්නේ එකට වඩා වැඩිලු z කියන එක එකට වැඩිලු දෙකට වඩා අඩුයිලු එතකොට ලොකුවට හරි වුණේද ටිකක් රේන්ජ් ටිකක් හරි වුණේද හරිද වෙන්නේ මෙහෙම තියෙනවා දෙක එක තියෙනවා මෙතන එක දෙක ඊට පස්සේ මෙහෙම අදින්න පුළුවන් ඉතින් කැමති ගානක් අදගන්න පැත්තේ තියෙනවා එක කියලා කියන්නේ මෙන්න මේ කැලලත් එක්ක යන්නේ තුන හතර ඉදිරියක් තියෙනවා එකක් තියෙනවා මෙයාගේ මෙහෙම එකක් මට මේ වයිට් බෝඩ් එක අදින්න තමයි පොඩ්ඩක් කේස් එකේ තියෙන්නේ රිජෙක්ට් නේද එන්නේ මේක මෙහෙම එකක් තියෙනවා මෙයා වෘත්තයක් වගේ පෙනේවා කියලා ප්‍රාර්ථනා කරනවා මොන වෘත්තයක් මෙයාගේ අරේ කීයද එකට වඩා වැඩි දෙකට වඩා අඩු ගෑලානේ එකට වඩා වැඩි කියලා කියන්නේ දැන් Z නෝට් ඉන්නවා Z ඉන්නේ සමාන එක කියලා කියන්නේ එතකොට අර එකක් වෙන්න ඕන අර එකයිනේ මේ වරන්නේ අර එකයි කියලා හිතුවා දෙකෙන් තුන එකයි එතකොට මේකේ වෙන්නේ මීට වඩා වැඩි නෑ මීට වඩා එළිය පැත්ත සහ දෙකට වඩා අඩු පැත්ත කියන්නේ මේකනේ මේකනේ මේකයි නේද ඔය තියෙන එකනේ නේ ඉතින් ඒ කියන්නේ මෙන්න මේ පැත්ත තමයි ඔය කෑල්ල මේක තමයි ඔය කෑල්ල නේ එතකොට ඊළඟට කියනවා ආග් z ඍණ z නෝට් කියන එක නා 5 බෙදීම 3ට වැඩිලු 25 බෙදීම 3ට වඩා අඩුයි ආග් z ඍණ z නෝට් කියන්නේ 5 බෙදීම 3ට වඩා වැඩි 25 බෙදීම 3ට වඩා අඩුයි 5 බෙදීම 3 තියෙන්නේ මෙතන නේ මුස්ක 60 කෑලි මේ කෑලි එහෙම නේද ඒතර මේකට වඩා අඩුයිලු වැඩිලු නේ 25 බෙදීම 3ට වඩා අඩුයිලු 25 බෙදීම 5 බෙදීම 3ේම 3 කියන්නේ 60 වා 180 නේ නෑ 5 බෙදීම 2 120 නේ එතන මේ කෑල්ල මෙන්න මේ කෑල්ලත් තෘප්ත කරන්න ඕනලු මේ මම මේ රතු පෑනේ මාක් කරන්න හිටි කියන්නේ ඔය ඒතකොට මේ දෙකටම ගැලපෙන්නේ මොකද්ද මේ දෙකටම ගැලපෙන්නේ මොකද්ද දෙකටම ගැලපෙන කෑල්ල තමයි අපෙන් අහන්නේ මොකද්ද මේ කෑල්ල තුමා දන්නවද මේ කෑල්ල ඔක තමයි ගානේ අහන්නේ ඒක තමයි අහන්නේ එනයින් z ධන z hat සමාන 6 වන පරිදි z සංකීර්ණ සංඛ්‍යාව සොයන්න කියලා කියන්නේ z ධන z hat සමානයි 6 z සමානයි x ධන iy නම්
z hat කියන්නේ කාටද? x ඍණ iy ට. එතකොට අපිට කියනවා z ධන z hat කියන එක කෙනා 6යි නම් ඒ කියන්නේ x ධන iy ධන x ඍණ iy කියන එක කෙනා 6යිලු. මේකට මේ කැවිලා ගියාම 2x සමානයි 6යි. අම්මට සිත පේන්නද ඔය? 2x මෙයා පේනවද? මෙයා පේනවා. කියන්නේ 2x සමානයි 6යි. මේකේ තේරුම මොකද්ද? x සමානයි 3යි කියන්නේ. x සමානයි 3යි කියන්නේ. x සමානයි 3 වෙන සංකීර්ණ සංඛ්‍යා මොකක්ද කියලා තමයි අහන්නේ. සංකීර්ණ සංඛ්‍යා ගොඩක් ඉන්නද මේ රේන්ජ් එකක් නේ තියෙන්නේ මෙයාට ඉසට් සංකීර්ණ සංඛ්‍යා ඉසට් ගේ මේ කැලේ තමයි ඉසට් බලංගු වෙන්නේ 3 කියන්නේ මෙන්න මෙතන ඉන්නේ කි මේන් 3 මේක කොහෙද ඉන්නේ කියලා දැන් බලන්න ඕනේ මේක ඇතුලේ මේක අස්සෙන් ගියොත් කැලේ ගොඩක් තියෙන්න පුළුවන් ඔයා බලන්න කොහෙද ඉන්නේ කියලා චුට්ටක් නේද මට පුළුවන් ඒ බලන්න කොහොමද බලන්නේ සංකීර්ණ සංඛ්‍යා කීයක් ඉන්නවද? ඔයාලට හිතන්නයි මේ අවස්ථාව දීලා තියෙන්නේ. කොහෙද ඉන්නේ? ඒක බලන්න. මේ බලන්න මේ. මගේ අරේ දෙකයි. නේද? එතකොට මෙයා යන්නේ කොතනද කියලා ටිකක් බලන්න. මොකද එන්නේ කියලා. මේක මෙතෙන්ට නේද යන්නේ? මේ කැල නේද යන්නේ? එතකොට මෙයා ගත්තොත් මෙයා අංශක 60යිනේ. මෙයා 2යි cos 60යි මෙයා 2යි sin 60යි. මේ කැලල 2යි sin 60යි. නේද? මෙයා 2යි sin 60යි. එතකොට මේ කැලල 2යි කියන්නේ x කගේ 3යි. y කියන්නේ කාටද? y කියන්නේ මෙයාට. 2 දන්න 2යි sin 60. 2 දන්න sin 60 කියන්නේ මූල 3ට 2යි. 2 දන්න මූල 3. අපිට ලියන්න පුළුවන් x දන්න iy ආකාරයෙන් ප්‍රකාශ කරන්න කියනවා. එහෙනම් මේ සංකීර්ණ සංඛ්‍යා z වෙන්නේ 3 ධන 2 ධන මූල 3යි i. මේක තමයි අපි සංකීර්ණ සංඛ්‍යාව වෙන්නේ. x සමානයි 3යි ඉතින් ආවේ. ඔන්න කතන්දරේ. ඊළඟ ගාන කියන්නේ විපද ප්‍රසාරණේ ගාන. එක ධන px ධන x වර්ගයේ 6 වන බලය ප්‍රසාර. එක ධන px ධන x වර්ගයේ එක ධන px ධන x වර්ගයේ 6 වන බලයේ ප්‍රසාරණයේ x වර්ගයේ සංගුණක 66 සහ x ධනයේ සංගුණක 220යි. p යගේ විපද ප්‍රසාරණය කියන්නේ a ධන b වගේ එක එන්න ඕන බලය. නේද? සාධාරණ පදේ කවුද මෙයාගේ? r ධන එක් වෙන පදේ කියලා අපි කියන්නේ. කවුද මෙයා? NCR A වල n ඍණ r b වල r. ඇයි r ධන එක දැම්මේ අපි? පද දෙකක් මෙයාගේ n සමාන 1 නම් n සමාන 1 නම් පද දෙකයි. නේ? a ධන b ගේ පළවෙනි බලයනේ.
පද එකයි පද දෙකයි තියෙන්නේ. n සමාන දෙක නම් a වර්ග ධන 2ක් ab ධන b වර්ග. පද 3යි. n දෙක නම් පද 3යි. n 3 නම් ඒ විදිහට පද 4ක් එනවා. n 4 නම් පද 5යි. එහෙනම් a ධන b ගේ n ට පද කීයක් තියෙනවද? n ධන එකක් තියෙන්න ඕන. කියනවා. r කියන එක නම් මේ කියනවා 0 1 2 නිකිල විදියට ගිහිල්ලා n වෙනකන් යනවා. r n වෙනකන් යද්දී පද කීයක් තියෙනවද? r ට n දැම්මා. n ධන එකයි. මෙයා ලියත හැකි මෙහෙම. මෙයාගේ පළවන පදය ධන නේද? දෙවන පදය ධන. දෙවන පදය, පළවන පදය, දෙවන පදය, තුන්වන පදය ඕම ගිහලා පද කොච්චරක් යනකම් එනවද? n ධන එකක් යනකම් එනවා. අම්මෝ. එතකොට එන්න මේ සාධාරණ ප්‍රකාශනය මේක නම් අපිට මෙයා ලියත හැකි මෙන්න මෙහෙම. කොහොමද? සිග්මා r සමානයි බිඳුව ඉඳන් n දක්වා ඉස්සරලින්ම tr ධන එකගේ. මේ මොකද්ද මේ කියන්නේ? r ඉස්සලා බිඳුව දැම්ම. t1 r 1 දැම්ම. 2 3 ඔය විදිහට n දැම්මොත් n ධන එක එනවා. මේ කතන්දරේ. නම් මෙයා ලියත හැකි සිග්මා r සමානයි බිඳුව ඉඳන් n දක්වා ncr a වල n ඍණ r b වල r. එල්ලේද? මේ තමයි ද්විපද ප්‍රසාර. ඒත් මේ ගාන තියෙන්නේ පද 3ක් තියෙනවානේ. පද 3ක් තියෙනවානේ. එහෙනම් පද දෙකකටම ඉස්සලා හරව ගන්න වෙන්නේ නේද? පද දෙකකට හරව ගන්නේ කොහොමද? මෙයා පද දෙකකට හරව ගන්න පුළුවන්. මේ විදිහට කරමුනේ. මෙයා 1 ධන px ධන x වර්ග කියන කැලල වෙනම අරගෙන මෙහෙම ගමු. මේ 6 වෙනි බලය. නේ? එතකොට මෙයා පේන්නේ වගේ සිද්ධියක් තියෙනවා නේද? මම ඊටයි කිව්වේ. 1 ධන px ධන x වර්ගේ වෙනම අරගෙන මෙයාගේ 6 වෙනි බලය. දැන් පේනව නේද? එතකොට මෙයා එක පදයක් මෙයා එක පදයක්. ඇයි මම මේක ගත්තේ? එක වෙන පදයක් විදිහට. එකනේ තියෙන එක සුළු කරන්න දෙයක්. මෙයාගේ සාධාරණ පදේ ගත්තොත් කවුද එන්නේ? NCR n වෙනකොට 6. 6CR ඒ කියන්නේ 1 එකේ n ඍණ r 6 ඍණ r b කියන්නේ px ධන x වර්ගයේ r. වැඩ කරලා ගත්තොත් 6CR එකේ ඕනම් බලයක් එකයිනේ. මෙයා මොකද්ද? x එකේ කෙලෙට ගන්න පුළුවන්. x වල r p ධන x වල r නේ. p ධන x වල r. දැන් x ඉන්න දැන් මෙතනත් ඉන්නවා මෙතනත් ඉන්නවා. මම වැඩේ පොඩ්ඩක් කේස් ආයි. දැන් දෙකක ඉන්නවා. එහෙනම් x වල තනියකට හදාගන්නේ කොහොමද මෙයා? x වර්ගයේ සංගුණකේ x ඝනයේ සංගුණකේ කට හරව ගන්න x තනි පැත්තක ඉන්න බැයි නේද? එතකොට මෙතන x දැන් දෙකක ඉන්නවා. මම මේ කැලේ විතරක් වෙනම ආය ගන්න චුට්ටක්. මේ කැලේ මේ බලනවා මෙන්න මේ කැලේ. p ධන x වල r මෙයා ආයිධ පද ප්‍රසාරණයව නේද? මෙයාගේ සාධාරණ පදය t r ධන එක දැන් දාන්න හරිනේ මම t k ධන එක වගේ දාන්නන්නේ. මෙයා ලියන්න බැරිද මෙහෙම? ncr ගත්තොත් බලය r rc k නේද එතකොට එන්නේ. ncr නේ. එයා k කියලා ගත්තා. පළවන පදේ p p වල r ඍණ k n ඍණ r කියන එක. ඒතර මෙයා r k ඉන්නවා r ඍණ k. x කියන කෙනා ඉන්න x වල r නෙමෙයි x වල k. ලක් වේදනයි නේද? එකක් තියෙනවා ඉන්නේ. ගානක් නේද? RCK මෙහෙම. මෙයාගේ නම් මෙයාගේ මෙන්න මෙයාගේ R විචලන වෙන්නේ කාගේ ඉඳන් කාටද? R විචලනය වෙනවා 0 1 2 ඉඳන් කී වෙනකන්ද? 6 වෙනකන් n දක්වා විචලන R කියන එක නා ඕම ගිහලා 6 වෙනකන් විචලනය වෙනවා. මෙයාගේ k කියන එක නා විචලන වෙන්නේ කියලා. කියන්නේ බලේ k විචලනය වෙන්නේ 0 1 2 ඉඳන් කී වෙනකන්ද? නේ මෙයාගේ නම් n වෙනකන් විචලනය වෙන්නේ කො 6 වෙනකන්. මෙයාගේ r වෙනකන් විචලනය. n කියන්නේ r නේ මෙතන r වෙනකන්. නම් ගිහලා r වෙනකන් යනවා. කවදාවත් k කියන එක කියන r ට වඩා වැඩි වෙන්න පුළුවන්. k විචලන වෙන්නේ r දක්වා නම් k කියන එක කියන r ට වැඩි වෙන්න බෑ නේද? එහෙම වුණොත් k යන්නේ 0 1 2 r මම කියන්නේ මෙහෙම. r සමානයි 2 වෙලා k සමානයි 5 වෙන්න පුළුවන්. r ට වඩා k අඩු හෝ සමානයි වෙන්නේ. එයි මේ කියන්නේ. එතකොට මෙන්න සාධාරණ පදේ මේකෙන් එන්න සාධාරණ පදේ මේක වම් මේ සම්පූර්ණ සාධාරණ පදේ මේක පොඩ්ඩක් අපි එකට කරලා ලස්සන වැඩ කරලා ගමු මේ මෙයා ලියත හැකි කොහොමද 6CR
x වල r මෙයා වෙනුවට සාධාරණ පදයක් දාන්න පුළුවන් කවුද? නේ RCK PR ඍණ K x වල K මේ 600R RCK PR ඍණ K වාරයක් x දෙන්න එක දැනට ගත්තාම x r ධන K මොකද කරන්නේ? මාර්ගයේස මෙයා චුට්ටක් මකනවා. තරහ වෙන්න එපා. මේ කැල්ල මකනවා. හැබැයි මට මෙන්න මේ චුට්ට ඕන. මොකක්ද ඕන කියලා මම කියන්නම්. මෙන්න මේ කැල්ල. ආරට ගන්න අගේ පරාසයන් ටික සහ මෙයාට ගන්න අගේ පරාසයන් ටික ඕනමද? මේ දෙක ඕන මට. හරිද? මේ බලන්නකො. අපිට ඕන x වර්ගනේ. x වර්ගය හැදෙන්න නම් x වර්ගයේ සංගුණකය හැදෙන්න මේකට මොකද්ද වෙනව මේ r ධන k කියන එක්කෙනා r ධන k කියන එක්කෙනා දෙක වෙන්න ඕන. r ධන k කියන එක්කෙනා දෙක වෙන්න පුළුවන් විදි කීයක් තියෙනවද? r k ගත්තොත් r දෙක වෙලා k බිඳුව වෙන්න පුළුවන්. r එක වෙලා k එක වෙන්න පුළුවන්. r බිඳුව වෙලා k දෙක වෙන්න පුළුවන්. එතුව දෙක වෙන්න පුළුවන් විදි. මේ හැම එකම වෙන්න පුළුවන්ද? අන්න ඒකට තමයි මේක තියෙන්නේ. r ට පුළුවන් බිඳුවේ ඉඳන් 6 දක්වා යන කෙසි කේස් ගන්න මේ ඔක්කොම හරි. k ට යන්න පුළුවන් කවුරුන් එකන්නේ? බිඳුවේ ඉඳන් r වෙන්න. මේ බිඳුව 1 2 මේ බලන්නකො. r දෙක වෙලා k බිඳුව වෙන්න පුළුවන්ද? පුළුවන් නේ. r එක වෙලා k r එක නම් k ට එක වෙනකන් යන්න පුළුවන්. හැබැයි r බිඳුව වෙලා k දෙක වෙන්න පුළුවන්. අවදාවත් දැන් මේක වැරදි. එතකොට මේ දෙක වෙන්න පුළුවන්. එහෙනම් මේ දෙකෙන් s වර්ගයේ හැදෙන කෑලි දෙකක් එනවා. x වර්ග ඉන්නේ. මෙතන කෑලි දෙකක් එනවා. මේ x වර්ගයේ සංගුණකය කියන්නේ කාටද? සංගුණකය ඉන්නේ මෙහෙම. එකක් r 2යි k බිඳුවයි. 602 200 බිඳුව p 2 ඍණ බිඳුව තමයි ඔන්න එක මෙන්න සංගුණකය. තව සංගුණකයක් ඉන්නවනේ. එයා කවුද? එයා කවුද? 1 1 මේ 600 600 නෙමෙයිනේ 600 100 1 p වල 1 ඍණ 1 මෙන්න මේක තමයි ගාන කියන්නේ වර්ගයේ සංගුණකය 66යි කියලා කියන 66 නේද? ඔව් 66. ඉතින් මේ බලන්නකො මෙතනින් කෙලින්ම p එනව නේද? එතන p වර්ගයක් ඉන්නවා නේ. මෙතනින් වාට p වලට තව උත්තරයක් එයි. උත්තරයක් ඒ විදිහට ඔයාලට පුළුවන් x ඝණයටත් හොයන්න. ඔයාට පුළුවන් x ඝණය හොයන්න. මම හොයන්න ඕනේ නැහැ. ඇයි මං x ඝණය හොයන්නේ? ඉතින් දැන් p ට උත්තරය ආවනම් ඇයි x ඝණය හොයන්නේ? r ධනකේ 3 වෙන්න බෑ. දැන් ඔයාට කෙලින්ම ගන්න පුළුවන්. r කියන එක කෙනා 3යි බිංදු k r 3යි k බිංදුවයි. r 2යි k 1යි. r 1 වෙලා k 2 වෙන්නත් බෑ. r බිංදු වෙලා k 3 වෙන්නත් බෑ. ඉන්න බෑනේ. මේ දෙක විතරයි. ඉතින් තව x ඝනයේ සංගුණක වෙන්නේ කවුද? සමානයි r 3යි k බිංදුව. c3 k බිංදුවයිනේ. මෙතන p වල 3 ඍණ කයේ 3 ධන ඊළඟට නෝ 2යි 1යි නේ. 2යි 1යි කියන්නේ 1 201 p වල 1. මෙයා සමයි 220යි කියලා කියන්නේ. මෙයා තමයි 220යි කියලා කියන්නේ. එයි දෙකක් ඕන. ඔයාලට පේනවාද මෙතන වර්ග එකක් තියෙන්නේ. මෙතන ඉන්නේ p වල වර්ගයක්. එතන ඉන්නේ p වල වර්ගයක්. එතකොට ධන හෝරණ උත්තර දෙකක් ඔයාට එන්න පුළුවන් නේ මෙතන. ඒකෙන් ඔයාට පුළුවන් මේක සුළු කරලා දෙකම සුළු කර දෙකටම පොදු උත්තරේ ගන්න. එතකොට ඔයාට හරිම උත්තරේ ගන්න පුළුවන්. ඒක තමයි ඔයාට කරන්න තියෙන්නේ gedara තනියෙන් කරන්න තියෙන්නේ. මොහරි අවශ්‍ය නම් දාගන්න. ඊ ගාවට අපි යම් පස්වන ගානට
සීමාව ගානක් තියෙන චුට්ටක් වෙනස් තාලේ ගානක් නේද? හොඳයි ඉතින් අපි වෙනස් ගානක් හදන්නත් තිබේ. සීමාව x දෙකට යද්දී සීමාව x දෙකට යද්දී x වර්ග ධන k ඍණ 2x 2k ෆිසිකල් ළමයි නම් මේක ඇදුවා සම්පූර්ණයෙන් නෑ කියලා දුන්නාට පස්සේ. හැබැයි කියලා දුන්නාට පස්සේ මේ පේනවද? පේනවනේ. කියලා දුන්නාට පස්සේ කාට හදන්න බැරි. x වර්ග ඍණ 4x ධන 4 සමානයි 5. k නියතයේ යගේ සවන්න. ඒක අමුතු ගානක්. මුකුත් නෑ ඉතින් දන්න ටිකක් දාන්න තියෙන්නේ. අනියෙන් දාලා බලන්න නෑව දාලා. බලලා try කරනවා කියලා මම හිතනවා. ඒක මොකද්ද කරන්න පුළුවන්? පෑන්ට දාත හැකි මෙහෙම. බලන්නකො. x දෙකට යද්දි මෙන්න මෙයාව ගත්තම කඩන්න පුළුවන්. මම කඩන්න නැතුව ලියන්නම්කෝ ඉස්සෙල්ලාම ඔයාලට මේ දෙන්නන්න වැඩක් ලස්සනටම. සමහර ගණන් තියෙනවා ඉව තියෙන්න ඕන ගාන හදන්න. මෙයා sin x ඍණ 2 යට cos x ඍණ 2යි කියේ. නේ යට ඉන්නවා මෙයා නම් දකින්න ඕන x ඍණ 2 වර්ග තමයි මේ ඉන්නේ කියලා. සමානයි 5යි. ඔයා දන්නවා සීමාව තීර බිඳුවට ඇද්දි sin තීරයට තීර කියන්නේ 1යි. ඒ සීන් එක මෙතනත් ඉන්නවා මේ sin x ඍණ 2යි මෙතන x ඍණ 2ක් ගලවත හැකියි. හරිද? බලන්නකො කරන වැඩේ. මෙන්න මෙයාත් එක්ක ඔයා එකකයිද කියලා බලන්න. x වර්ග ධන k ඍණ 2x ඍණ 2k අර බැරි සෙට් එක එක තැන තියෙනවා. ඔයාලට පුළුවන් මේක හදාගන්න. සීමා පිළිබඳ ක්‍රමයන් තියෙන අපිට ගුණ කිරීමට සීමාව වෙන වෙනම දාන්න පුළුවන් නේ. x දෙකට යද්දි මේ 1යට cos x ඍණ 2යි නේ. ඊළඟට සීමාව x ඍණ x දෙකට යද්දි sin x ඍණ 2යට x ඍණ 2. මේක තමයි 5 කියලා කියන්නේ. නේ මෙයා කැරගිලා 1යි. මේක වෙන්නේ මේ x දෙකට යද්දි නෙමෙයි හරනම් මෙයා කරන්න ඕන x ඍණ 2 බිඳුවට යද්දි. හරිම ප්‍රමේය එක තියෙන්නේ. තීටා බිඳුවට යද්දි sin තීටාට තීටානේ. ඒතර මෙයා ඕනවා මෙහෙම කරන්න x ඍණ 2 බිඳුවට යද්දි මොකද x දෙකට ගියත් එකයි x ඍණ 2 බිඳුවට ගියත් එකයි. මේ එක්ස්ට්‍රා දෙක දැම්මොත් මෙතනට දෙක දාන්න පුළුවන් නේ. සීමා පිළිබඳ ක්‍රමයක් තියෙනවනේ. සීමාව යගේ ගන්න නම් එක්ස්ට්‍රා යගේ අවශ්‍ය කරන්න කියන්නේ. දෙක ගත්තොත් cos 2 ඍණ 2 cos බිඳුව කියන්නේ 1යි අම්මා. මෙයාත් කීයද ඉන්නේ කැරකිලා? මෙයාත් 1යි. ඉතින් වෙන්නේ මෙයා. මෙයාට මොකක් හරි ජලතරයක් දාන්න තමයි ඕන. එතකොට මෙයාත් එක වෙලා මෙයා පහ වෙනවා කියන්නෙම මෙයාත් 5යි. ඇයි මෙයාට 5 දාන්න බැරි? සීමාව හොයන්න බැරි. මෙයාට සීමාව හොයන්න බැරි. ඇයි ඒ? x දෙක දැම්මොත් මෙයා බිඳුවක් වෙනවා. නේද? හරේ බිඳුවක් වෙනවා. අවුලකුත් නෑ ළමයා බිඳුවක් එනවා. ඒක තමයි කේස් එක. එතකොට දැන් මේක x ඍණ 2 තමයි මේක අවුල තියෙන්නේ. මේක අයින් කරන්න නම්. මෙතන කියන්නේ ඉව කියන්නේ. අර x ඍණ 2 අයින් කරන්න පුළුවන් එකම විදිය තමයි උඩට x ඍණ 2ක් එන්න ඕනේ. හරිද? උඩට x ඍණ 2ක් එන්න ඕනේ. උඩට x ඍණ 2ක් එනවා x ඍණ 2 දාගන්න මේ බලන්න. ඇත්තට මේක තමයි ඉව කියලා කියන්නේ. x ඍණ 2 මේක උඩ තියෙනවා. මේ සාධකයක් x ඍණ 2 නේ. දෙකයි කිය හැදෙන්න මෙයා ධනකේ වෙන්න ඕන. ඍණ 2යි කිය. ධනකේ ඍණ 2යි ධනකේ ඍණ 2යි x කිව්වම k ඍණ 2යි x. යට x සමානයි 5යි. මේ සීමා x දෙකට දැන් මම කෙලි මොකද්ද මේක දාන්න තියෙන්නේ. දැන් අවුලක් නැහැ මේක. අතින්නේ අතින්නේ අපි යනවාද? එතන පේනව නේද? ගත්තොත්. ඉතරේ මොකක්ද දෙන්නේ? ඉතරේ කොහොමද බෑන ඉතරේ. එන්නේ දෙක දාන්න තියෙන්නේ. දෙක දාන k සමානයි 5යි. k සමානයි 3යි. k සමානයි 3යි. ඕක තමයි තියෙන්නේ.
ඔන්න ගාන මකනම් ඊළඟට තියෙන්නේ අපිට අය වන ගාන අනුකලනයනේ. මොකද්ද කියන්නේ? මෙයාගේ කියනවා fs කියලා කෙනෙක් දෙනවා වර්ගමූල ඇතුලේ 5x ඍණ 4 මේ ප්‍රස්ථාරයේ x සමානයි 1යි x සමානයි a x සමානයි මෙයා 4 යට 5යි x 1 ඉන්නේ මෙහි x 1 a කියලා එකක් දෙනවා. එයා එකට වඩා වැඩි කියන්නේ මේ a ඉන්නේ මේ වගේ තැන. 1යි a අතර ප්‍රදේශය S නම් මෙන්න මෙයා S කියලා කියන්නේ. S ගේ වර්ගඵලය ඒකක 2යි. වර්ග එකක 2. තමයි කියන්නේ. ඉතින් අනුකලනයේ භාවිත තියෙනවා නේ ලස්සන භාවිත. මොකක්ද අනුකලනයේ භාවිත? යම් සීමාවක් දාලා මේ අනුකලනය කරොත් විදිහට ගත්තොත් වර්ගඵලය ලියද හැකි නිශ්චිත අනුකලනයකින් එකේ ඉඳන් a දක්වා මෙයාගේ වර්ගඵලය ලියන්න පුළුවන්. එකේ ඉඳන් a දක්වා ඒ අදාළ ශිතේ අනුකලනය කරාම එනාගේ x විසින් මෙයා තමයි ගාන කියන්නේ. කවුද වර්ග එකක 2යි කියන්නේ. මේ 1යි a 1 යට 5යි x ඍණ 4යි dx සමානයි 2යි කියන්නේ. මෙයා 아무තු එකක් නෙමෙයි මේ ඉන්නේ 5යි x ඍණ 4 ඍණ භාග්‍ය බලය අනුකලන. කොහොමද අනුකලනය කරන්නේ? dx බලය ටිකක් එකතු කරා. දෙන්නාන එක බලයෙන් බෙදුවා. මේ වගේ ඒකජ ශ්‍රුතයක් තිබ්බොත් මොකද කරන්නේ? ආයේ මේ ඒකජ ශ්‍රුතය අවකලනයනොත් බෙදන්න ඕනේ නැත්තම්. ඒකජ ශ්‍රුතය මේ නියතෙනුත් x ගේ නියතෙන් බෙදන්න ඕනේ. කරාම මොකක්ද වෙන්නේ? 5යි x ඍණ 4 ඍණ භාගයට එකතු ධන භාගයයි. ධන භාගයෙන් බෙදුවා ඊට අමතරව ආයෙ මොකද කරන්නේ? ආයෙ මේ නියතෙනුත් බෙදන්න ඕනේ. මෙයා k ඉඳන් කීයටද? 1 ඉඳන් a දක්වා 2යි. ඉස්සෙල්ලා a ආදේශ කරන්න ඊළඟට 2. a ඊළඟට 1 ආදේශ කරන්න. මොකද වෙන්නේ? මේ a ආදේශ කරොත් මොකක්ද වෙන්නේ? 5යි a ඍණ 4 භාගය බලය කියන්නේ මෙයානේ. මෙයා මොකක්ද ඉන්නේ? 5 බෙදීම 2 ඍණ. එයා එළියට දාමු 5 බෙදීම 2 ගානක් නෑ එළියට දාමු. කොටම ඉන්නවනේ එකක්. කැරක්. ඊළඟට 1 දාමු. 1 දැම්මොත් මොකක්ද වෙන්නේ? 5යි 5න් 4ක් ගියාම 1 1 භාගය බලය එකමයි. මේ 5යට 2 ඔක්කොටම සමානයි 2යි. තරයි 6 ගියාම 5යි a ඍණ 4 වර්ගමූලයේ බලන්න කැරකිලා එන්නේ 6යි නේ. 6 කියන්නේ ඒක වර්ගමූලයෙන් වර්ග කරා 36යි. 4යි කියන්නේ a සමානයි 8යි. මේ ඉන්නේ 8යි. මෙයා 8යි. එයා 8යි. මෙයා 8යි. දැන් මොකද ඒ හොයාගත්තා නම් දැන් අපිට අහනවා මෙයාගේ පරිමාවත් මොකක්ද කියලා අහනවා. ඉතින් පරිමාව හොයන්නේ කොහොමද? අර ඕන්නම් දාගන්න නෝට් එක පොස් කරලා හරි. පරිමාව කියන්නේ මොකක්ද? පරිමාව අපි දන්නවා යම් ශෘතියක් fx කියලා තියෙනවා නම් ඒක නිශ්චිත අනුකලනය කරොත් අපිට එකේ ඉඳන් a දක්වානේ මෙයාගේ පරිමාව හොයන්න ඕනේ. ඒ කියන්නේ එකේ ඉඳන් a දක්වා 5y වර්ග dx ගත්තා නම් හරි. පරිමාව. මෙයා තමයි පරිමාව වෙන්නේ. නේ කවුද 5 ගත්ත එළියට එකේ ඉඳන් a දක්වා y කියලා කියන්නේ fx ට. fx කියන්නේ එකයට 5යි x ඍණ 4 වර්ගමූලය මුගේ වර්ගය. පුළුවන් නේ. එකේ ඉඳන් a දක්වා එකයට 5යි x ඍණ 4 dx. එකයට ඒකජ ශ්‍රුතයක් තියෙන මුගේ අනුකලනය කවුද වෙන්නේ? ln නේ. ln 5යි x ඍණ 4 අමතරව කවුද ඉන්නේ? මේ ඒකජ ශ්‍රුතිය අවකලනයෙන් බෙදන්නත් ඕන. කොහේ ඉඳන් කොහෙටද? a. එකේ ඉඳන් a දක්වා. a කියන්නේ කීයද? a කියන්නේ මෙතන 8යි. දාන්නයි තියෙන්නේ.
උත්තරේ මොකක්ද දෙන්නේ? එල්ලෙන් මෙතන 8 වරක් 40යි 4 36යි. 36යි. 5 බෙදීම් 5 ඈ 5 තියෙනවා. ඍණ එක දැම්මොත් 5 1 4 1යි. එල්ලෙන් එක කියන්නේ බිඳුවයිනේ. එල්ලෙන් එක කියන්නේ බිඳුවයි. එල්ලෙන් මෙයා බිඳුවයි. උත්තරේ කවුද දෙන්නේ? මෙයා බිඳුව නිසා. උත්තරේ එන්නේ 5 බෙදීම 5යි එල්ලෙන් 36. 5 බෙදීම 5 උඩට ගන්න පුළුවන් නේද මේ ලඝු ගණක නීති වලින් 36 5 බෙදීම 5 වන වල බව පෙන්වන්න තියෙන්නේ ඕක. ඔව් 7 වන ගානයි තියෙන්නේ. සක් කරමු නේද ඉතින්? අපත් කරමු. පරාමිතික ශිත x සමානයි 4යි cos θ y සමානයි 3යි sin θ මගින් දිනු ලබන වක්‍රය c කියලා ගන්නලු. θ ගේ අගය දෙනවා රේන්ජ් එකත් එක්ක දෙනවා. p කියලා ලක්ෂයක් තියෙනවා θ සමාන ඇල්ෆායි පිටලා තියෙනවලු. ස්පර්ශක සමීකරණ පරාමිතික ශිත තමයි තියෙන්නේ. මේකට අපිට අවකලන ලස්සන නියම පාවිච්චි කරන දාම නීතිය කියලානේ. x සමානයි ගානේ දෙනවා. සමානයි ගාන දෙනවා. කවුද දන්නේ ගාන? 4යි cos θ. y සමානයි 3යි sin θ. 4යි cos θ y සමානයි 3යි sin. dx/dt. cos ගේ අවකලනය ඍණ sin. ඍණ 4යි sin θ. dy/dt. කවුද? sin ගේ අවකලනය cos 3 එහෙම තිබ්බා 3යි cos θ. අපි ගාව තියෙනවා දාම නීති කියලා එකක්. dy/dx ලියන්න පුළුවන් කොහොමද? dy/dt වාරයක් dθ/dx. dy/dt කියන්නේ මේ 3යි cos θ. dθ/dx මේක නම් මෙයා ලියන්න පුළුවන් කවුද? එයාට 4යි sin θ. ඔබට අම්මා අමතක කුමක් හෝ තිබේ නම් ඔබේ මතක පුනරාවර්ජනය කරගන්න මහාම තියරි නෝට් එක බලන්න කියලා කාරුණිකව ඉල්ලා සිටිනවා. සරණයි. 4යි sin. මේ තියෙන්නේ dy/dx. dy/dx කියන්නේ මොකද්ද ප්‍රස්ථාරයක? නම් අනුක්‍රමණය නේ. ඒ කියන්නේ x ට සාපේක්ෂව y වෙනස් වීමේ ශීඝ්‍රතාවය dy/dx කියන්නේ. එතකොට ප්‍රස්ථාර අනුක්‍රමණය කියන්නේ ඉතින් මේකටම තමයි ඉන්නේ. එතකොට p කියන ලක්ෂය ඉන්නේ කොහෙදද? θ සමාන ඇල්ෆා වලදී. p කියන එක කොහෙද ඉන්නේ? අම්මට. p ඉන්නේ θ ඇල්ෆා වෙද්දී. ඒ කියන්නේ b කියලා කියන්නේ 4යි cos ඇල්ෆා, 3යි sin ඇල්ෆා කියන කණ්ඩායම. එතන ඉඳන් හදන ස්පර්ශකය කියන්නේ ස්පර්ශකයේදී මොකද්ද වෙන්නේ? ස්පර්ශය කියන්නේ ප්‍රස්ථාරයේ අනුක්‍රමණයයි ඒ අදාළ ලක්ෂයේදී නම් ප්‍රස්ථාරයේ අදාළ ලක්ෂය අනුක්‍රමණයයි අදාළ ලක්ෂය අදින ස්පර්ශක අනුක්‍රමණයයි දෙකම සමාන වෙනවානේ. අනුක්‍රමණය ගන්න මෙයාගේ අපිට ගන්න පුළුවන් pහි අනුක්‍රමණය. කවුද මේ? මෙයාට මේ අනුක්‍රම අපි දන්නවා ශ්‍රුති අනුක්‍රමණය. ඉතින් එයාට අගේ දාන්න විතරයි තියෙන්නේ. ඉතින් ස්පර්ශක වෙන්නේ එයාමනේ. ස්පර්ශ අනුක්‍රමණයත් එයාමයි. ස්පර්ශය යනවා මේ ලක්ෂය කරා. අපිට තියෙනවා සමීකරණයක්. මොකක්ද සමීකරණය නෙමෙයි. සරල එකක සමීකරණ වෙන විදි තියෙනවනේ. මොකද්ද? खंडांक දෙක දන්නවා නම් හොයන්න පුළුවන්. නැත්නම් खंडांकයේ ලක්ෂය දන්නවා නම් හොයන්න පුළුවන්. අන්තඛණ්ඩ දෙක දන්නවා නම් හොයන්න පුළුවන්. නේද? එහෙම සිද්ධි ටිකක් තියෙනවා නේද? එතකොට අපි මේකට දානවා. මෙතන අනුක්‍රමණය දන්නවා, ලක්ෂයකුත් දන්නවා. සමීකරණ හොයන්නයි තියෙන්නේ. කවුද සමීකරණ හොයන්නේ? y ඍණ y නෝඩ් 3යි sin ඇල්ෆා යට x ඍණ x නෝඩ් x ඍණ 4යි cos ඇල්ෆා සමානයි අනුක්‍රමණය කවුද? 3යි cos ඇල්ෆා යට 4යි sin ඇල්ෆා. ඔයා තනියෙන් මේක සුළු කරන්න. සුළු කරාම ඔයාට හරි සුළු කරපම් මම මේක ඉතින් ඔබට සුළු කරන්න බැර නම් ඉතින් මේ බබෙක්නේ. සුළු කරන්නයි තියෙන්නේ. එතකොට ඔයාට ඔය දීලා තියෙන එකත් ඒවි ඊළඟට xy අක්ෂ මෙම සමීකරණය
sorry xy අක්ෂ A හා B හිදී කපනවලු පටවු යාම කුවේ මේන ස්පර්ශකයේ මොකක්ද කියන්නේ xy අක්ෂ කපනවලු A හා B හිදී ඈ මේන සරල රේඛාව xy අක්ෂ කපනවලු A හා B වලදී ඈ හතරයි මේ සරල රේඛාවේ සමීකරණය ඒතර ආඩ ඔප්පු කරන්න ගන්න දෙන්නේ නේද මේක මොකක්ද දෙන්නේ 4y sin alpha ධන 3x cos alpha සමානයි 12 නේ එතකොට මේක තමයි කේස් එක. දැන් ඕන ත්‍රිකෝණයේ වර්ගඵලය වර්ගයේ 24ට ආඩවිලු මේ. මෙයා ඕනම් OAB ත්‍රිකෝණයේ වර්ගඵලය අඩුවිලු 24ට වඩා. මේ දිග A නම් මේ දිග B නම් භාග්‍ය වාරයක් A වාරයක් B කුඩයි 24යි කියලා කියන්නේ. නේද? කවුද AB හොයාගන්න තමයි ඕන. සරල රේඛාවක තියෙනවනේ සිද්ධියක් මෙහෙම එකක්. මොකද්ද? x බෙදීමේ ධන y බෙදීම b සමානයි 1. x මතාන්තක ඛණ්ඩේ a, b, a, 0, a, බිඳුවයි. y මතාන්තක ඛණ්ඩේ බිඳුව, b. කියන්නේ x මතාන්තක ඛණ්ඩේ දිග a නම් y මතාන්තක ඛණ්ඩේ b නම් මෙයා රේඛ සමීකරණ මේ විදිහට. ඒ විදිහට මෙයා හදාගමු. තීරි මතක නැත්තම් වහාම බලන්න. මම එකක් කරන්න මේ ඔක්කොම 12න් බෙදනවා. 12න් බෙදුවොත් මෙයා ලියන්න පුළුවන් කොහොමද? y sin alpha යට 3යි. x cos alpha යට 4 සමානයි 1යි. වැඩ කරලා ගත්තාම මොකක්ද දෙන්නේ? y යට 3 බෙදීම sin alpha ධන x යට 4 බෙදීම cos alpha සමානයි. මේ ඉන්නේ මේ a හා b අගයන් ටික. නේද? ඉතින් ආදේශ කරමු. ඉතින් හිතවද ආදේශ කරමු. භාගය වාරයක් a වෙනුවට දානවා. 4 යට cos alpha b වෙනුවට 3 යට sin 24. හැඩ කරලා ගන්න පුළුවන් දෙකේ 2යි 6යි 4යි නේද? එතකොට 1 යට sin alpha cos alpha උඩයි 4යි නේද? මම මෙයා පොඩක් මෙතනට දෙකක් ගේන්න. මම දන්නවා අය ගේන්නේ කියලා. ඒතකොට මෙතනට දෙකක් ගේන්න ඕන. නේ? උඩ ටික මකන්න වෙනවා ඉතින් නේ ටික ටික. ටික මකන්න වෙනවා. එතකොට මොකක්ද දෙන්නේ? 1 යට sin 2i alpha උඩයි 2යි. පරස්පරය ගන්න. පරස්පරය ගත්තොත් අසමානතාවයේ ලකුණත් මොකද්ද කරන්න ඕන? දෙපැත්ත මාරු කරන්න ඕන. ඕක තමයි කියන්නේ. ඔයාලට දැන් පුළුවන් මේ sin 2i alpha කුඩයි sin 30යි. 2i alpha. ගානේ මේක දෙනවා නේද? alpha කියන්නේ සුළු කෝණයක්වත් alpha කියන්නේ සුළු කෝණයක් කියලා දෙනවා. එහෙනම් alpha සුළු කෝණයක් නෑ. කතන්දර දෙකක් නැහැ. 2i alpha කුඩයි 5 බෙදීම 6. alpha කුඩයි විශාලයි නේ 5 බෙදීම 12. මේක තමයි විදිය. මේක තමයි කරන්න තියෙන්නේ. අට වෙන ගාන. L1 යනු 2y ධන අන්න. මේ බලන්නකො. 2y ධන x ඍණ 13 සමානයි බිඳුව රේඛාවට ලම්බකවලු මෙයාට ලම්බකයිලු L1 සහ ඍණ 3 යට තෘප්ත කරනවලු. නේ? එතකොට මෙයාට ලම්බක රේඛාවක සමීකරණ ලියන්නේ කොහොමද? ලේසි ඉතින් ඕන්න මෙහෙම කරන්න මෙයාගේ අනුක්‍රමණය හොයලා අනුක්‍රමණ ගුණිතය
ලම්බක රේඛා දෙකක නම් අනුක්‍රම ගුණිතය ඍණ 1යි. ඍණ 1 දාලා අනිත් අනුක්‍රමණය වෙලා මේ අනුක්‍රමණයේ ලක්ෂය දන්නවා කණ්ඩාංක වෙන සිද්ධීන් ගන්න පුළුවන්. අපිට පුළුවන් මොකද්ද? ලම්බක රේඛා සමීකරණය සංගුණක දෙක මාරු කරලා එකක ලකුණ මාරු කරලා ලියන්න පුළුවන් නේද? මෙන්න මේ y ඍණ 2x ධන c1 සමාන බිඳුව ආකාරය නේද? බලන්න ඕන මතක් කරලා ආකාරය ලියන්න පුළුවන්. මෙයා L1 කියලා ලියත හැකියි. මෙයා ඍණ 3 8 හරහා යනවා. 8 ධන 6යි ඍණ 3 ආදේශ කරයි. ධන c1 සමානයි බිඳුවයි c1 කියන්නේ ඍණ 14යි. දැන් L1 කියලා කියන්නේ කාටද? y ඍණ 2x ඍණ 14 සමානයි බිඳුවට. එලෙස L2 ගමු. එලෙස ගන්න බෑ වෙන විදිහකට. L2 කියන්නේ 1.16 හරහා යනවා 4y ඍණ 2x ධන d. 4y ඍණ 2x ධන d සමානයි බිඳුවයි 1.16 හරහාත් යනවා නම් සුත්ත කරනවනේ. 4 වරක් 16 ඍණ 2 වරක් 1 ධන d සමානයි බිඳුව 64න් 2ක් ගියාම 62යි d කියන්නේ ඍණ 62යි. L2 කියන්නේ කාටද? L2 කියන්නේ 4y ඍණ 2x ඍණ 62 සමානයි. L1 L2 හොයාගන්න. L1 L2 හරි. කෝණ සමච්ඡේද වල සමීකරණ ලියන්නයි තියෙන්නේ. කෝණ සමච්ඡේද වල සමීකරණ ලියන්නේ කොහොමද? තියරි තමයි ඈ. කම්ප්ලීන් කරන්න බෑ. කෝණ සමච්ඡේද සමීකරණ කොහොමද ලියන්නේ? a1 x ධන b1 y ධන c1 සමානයි බිඳුවයි a2 x ධන b2 y ධන c2 සමානයි බිඳුවයි. කෝණ සමච්ඡේද වල සමීකරණ වෙන්නේ මොනවද? මේ a1 x ධන b1 y ධන c1 යට a1 වර්ග ධන b1 වර්ගයේ වර්ගමූලය සමානයි ධන හෝරින. මම දාන්න පුළුවන්. ලියන්නේ නැහැ. ඔයා තනියෙන් ලියන්න ඕනේ. මේක ලියවා. ඔක්කොම තනියෙන් ලියන්න. a2x ධන b2y ධන c2 යට a2 වර්ග ධන b2 වර්ගයේ වර්ගමූලය. මේක නේද? මතක් කරොත් තියරි. මතක් කරලා බලලාට දැන් ලියන්න විතරයි තියෙන්නේ. සමච්ඡේදක වල සමීකරණය ලියන්න කියලා කියන්නේ. මේ තමයි සමීකරණය. වෘත්තය. මොකද්ද කියන්නේ? මොකද්ද වෘත්තයක් තියෙනවා වෘත්ත දෙකක් තියෙනවා දෙන්න බාහිරේ පිහිටනවලු. මේ වෘත්ත දෙකේ කේන්ද්‍ර අතර සීලක්ෂයකදී වෘත්ත දෙකටම පොදු ස්පර්ශක දෙකක් අඳිනවලු. එද මේ කියන්නේ? දෙන්නෙක් බාහිරින් වෘත්ත දෙකක් ඉන්නවලු දෙන්නට කේන්ද්‍ර අතර ලක්ෂයකදී දෙන්නටම පොදු ස්පර්ශයක්. ඔන්න ඔය සිද්ධිය මේ කියන්නේ. දෙක අදිනවා. මොකදයි මේ කියන්නේ? මේ ගානේ කොහොමද ඇදෙන්නේ? ජ්‍යාමිතික ලක්ෂණයක් තමයි තියෙන්නේ. තීරි මතක් කරොත් S කියලා වෘත්තයක x වර්ග ධන y වර්ග ධන 2gx ධන 2fy ධන c සමානයි බිඳුව නම් මෙයාගේ සෙන්ටර් එක කේන්ද්‍රය ඍණ g, ඍණ f. මේකෙන් තමයි මේක ඔප්පු වෙන්නේ. ඊවොත් මෙහෙම නේද? අර r කියන්නේ කාටද? g වර්ග ධන f වර්ග ඍණ c ගේ වර්ගමූලය නේ. ඒ විදිහට ඔයා S1 කියලා වෘත්තයක් අරගෙන ඔය පළවෙනි වෘත්තේ මොකද්ද තියෙන්නේ? මේ දෙක හොයන්න බලන්න. කවුද? x වර්ග ධන y වර්ග ධන 6x ඍණ 4y ධන 12 සමානයි බිඳුව. එතකොට සෙන්ටර් 1 කීය දෙන්නේ? මොකක්ද දෙන්නේ? ඍණ g, ඍණ f 3,2යි. එයාගේ ඍණාගේ එන්නේ. දෙකෙන් බෙදලා ඍණාගේ ගන්න. නේ? දෙකෙන් බෙදලා ඍණාගේ. එතකොට අරේ වෙන්නේ කවුද? g වර්ග කියන්නේ 3 වර්ගේ 9යි 2 වර්ගේ 4යි 9 4යි 13යි 13න් 12ක් ගියාම 1යි. ධන හොරින දාන්න ඕනේ අරේ කොහොමත් ධනා කියන්නේ නේද? ඕනේ නෑනේ. ඊගාවට ඊළඟ වෘත්තේ මොකක්ද තියෙන්නේ? S2 x වර්ග ධන y වර්ග ඍණ 8x ඍණ 12y ධන 48 සමානයි බිඳුවයි. සෙන්ටර් 2 කවුද?
දෙකින් බෙදලා ඍණ කරන්නයි තියෙන 4,6. අර R R1 මෙයා R2 කවුද? G වර්ග. උත්තර වර්ගය 16යි 6 වර්ගයේ 36යි 52කින් 48ට ගියාම 4යි වර්ගමූලය තමයි 2යි. ධන හොරන ඕනේ ධන විතරයි. එතකොට කෙස් එක මේකයි. මේකේ තියෙන ලස්සන ජ්‍යාමිතික ලක්ෂණයක්. මොකද්ද ජ්‍යාමිතික ලක්ෂණය? ඔයා දන්නේ නැත්නම් අද ඉගෙන ගන්න. අරේ 2යි නම් මෙයාගේ. අරේ 2යි. අර එක්කෙනෙක්ගේ අර 1යි. ඒකයි. හරිද? මේ දෙන්නගේ කේන්ද්‍ර ආකරණ ලක්ෂයක් ගත්තොත්. දීප්පදේ මම දෙමු මොකක්ද ලේසි එතකොට. අයියෝ. දෙමු බලන්න. එන කේන්ද්‍ර ආකරණය. මේ බලන්න මේ බලන්න. මෙයාගේ ක්ෂය වෙන්නේ. අරේ අතර අනුපාතයට තමයි මෙයාත් බෙදෙන්නේ. දෙකට එකෙන් බෙදෙන්නේ බා. මෙයා රේඛාවක් නේ. මෙයා දෙකට එක අනුපාතයෙන් බෙදෙනවා. මෙන්න මේ ලක්ෂය. මේ ලක්ෂය තමයි මොකද්ද ගන්න කියන්නේ? මේ ලක්ෂය කියනවා C ලක්ෂය කියලා. මේ C ලක්ෂය. හිතලා බලන්න ඔය ඇයි එහෙම වෙන්නේ කියලා. මෙන්න මේ ත්‍රිකෝණ දෙක ඇඳලා බලන්න චුට්ටක් මම ඕන ඇඳලා පෙන්නන්නම්. මෙන්න මේ ත්‍රිකෝණ දෙක ඇඳලා බලන්න. ස්පර්ශ මේ ආරයත් එක්ක ඇඳලා ස්පර්ශකෙත්. දැන් සමකෝණී ත්‍රිකෝණ වෙනවා. සමකෝණී ත්‍රිකෝණ වල අර අනුපාත සමාන නැහැනේ පාද අතර අනුපාත. එතන මෙයා අරයන් දෙක එකට දෙකින් යනවා නම් මේ දෙකත් මොකද වෙන්න ඕනේ? එකට දෙකින් යන්න ඕනේ. තමයි මෙයාගේ ජ්‍යාමිතික ලක්ෂණ. එච්චරයි. ඉතින් මේ ඛණ්ඩාංක දෙක දන්නවනේ. ඉතින් හිතවත කිව්වොත් මේ 4 6 මෙයා ඍණ 3යට ඍණ 3යි 2. පුළුවන් නේද? මොකද්ද? යම් සරල රේඛා දෙකක් x1 y1 සරල රේඛාවක් x2 y2 m ට n අනුපාතයෙන් බෙදෙනවා නම් mx2 ධන nx1 යට m ධන n තමයි x ඛණ්ඩාංකය. කවුද මේ x ඛණ්ඩාංකය? y ඛණ්ඩාංකය කවුද? my2 ධන ny1 යට m ධන ඒක දාලා ඔයාලට පුළුවන් මේ ඛණ්ඩාංක හොයාගන්න. ඔයාට පුළුවන් මේ ඛණ්ඩාංක හොයාගන්න. C ඛණ්ඩාංක ගන්න පුළුවන්. ඔයාලා බලන්න කීයද දෙන්නේ කියලා. ඊට පස්සේ මොකද්ද පෙන්නනවා? C කේන්ද්‍රය ඒක කේන්ද්‍රයද මේ C ඛණ්ඩාංක මම හිතනවා හොයාගන්න තියෙන්නේ. C කේන්ද්‍රය වෙච්ච y අක්ෂය ස්පර්ශ කරන වෘත්තයේ සමීකරණය. හිතමු කේන්ද්‍රෙ මුගේ කොහේ හරි තියෙනවා කියලා අපි හිතමු උපකල්පනය කරමු. අපි හිතමු C ඛණ්ඩාංගෙ මෙතන තියෙන්නේ කියලා. y අක්ෂය ස්පර්ශ කරනවා කියන්නේ මෙහෙම සින්නේ. මේ සින්නන්නේ. y අක්ෂය ස්පර්ශ කරන වෘත්තයක මොකක්ද වෙන සීන් එක? ඒ කියන්නේ කේන්ද්‍රයේ x ඛණ්ඩාංකය x, y නම් කේන්ද්‍රයේ x ඛණ්ඩාංකයේ අගය සමාන වෙනවා බලන්න. අගය වෙන පැත්තට යන අගය සමාන වෙනවා අරයට. දෙලිම කරයි. y අක්ෂය ස්පර්ශ කරන එක එහෙමනම් x අක්ෂය ස්පර්ශ කරන එකේ මොකද්ද කේස් එක? x අක්ෂය ස්පර්ශ කරන්නේ මොකේද? x අක්ෂය ස්පර්ශ කරන එක මොකද වෙන්නේ? මෙයාගේ කේන්ද්‍රයේ y ඛණ්ඩාංකය සමාන වෙනවා අරයට. දෙකම ස්පර්ශ කරනවා නම් x ඛණ්ඩාංකය y ඛණ්ඩාංකය දෙකම සමානයි අරයට. මේ ගානේ ඉන්නේ මේක. මේ ඛණ්ඩාංකය අපි හොයාගත්තා. අරේ දන්නවා ඒ කියන්නේ. ඛණ්ඩාංකයක් කේන්ද්‍රය දන්නවා නම් අරය දන්නවා. මේ කේන්ද්‍රයේ ඛණ්ඩාංක x නෝට් y නෝට් නම් අරය r නම් සමීකරණ මේක. x නෝට් y නෝට් දන්නවා. ඒ x නෝට් ගේ අගය වෙන්නේ අරය. නැත්තම් මේක දාලා වාට සුළු කරන්නයි තියෙන්නේ. බලන්න ඔය දීලා තියෙන උත්තරේ මොකක්ද?
ඊළඟට අපිට තියෙන්නේ අවසාන ගාන. ඒ කොටසේ අවසාන ගාන. ඒ කොටසේ අවසාන ගාන. ඊට කියන එක්කෙනා 0.360 25 අතර ඉද්දී ඔන්න බව සමීකරණය ප්‍රකාශ කළ හැකි බව පෙන්වන්නලු. t සමානයි sin 2 θ. මොකද්ද කියන්නේ? දානවය ධන 2යි sin වර්ග 2යි θ. tan 2යි θ සමානයි 3යි cos 2යි θ ඍණ 17යි cos 2යි θ. ඉස්සෙල්ලා මොකද්ද කරන්න මෙයාද? sin නෙමෙයි tan අපි sin කරමු. නෙමෙයි sin උයි cos උයි කරමු. සමානයි 3යි cos θ ඍණ 17යි cos 2යි θ. අරස් ගුණිතයේ සිද්ධියක් නෙමෙයි. මොකද්ද කරන්නේ? පොදු හරය අරගෙන ඔක්කොම එක පැත්තට අරන් ඉස්සෙල්ලා මේ ඔක්කොම එක පැත්තට අරන් ආවිල්ලා cos 2යි ට පොදු හරයට අරගෙන මේ පැත්ත බිඳුවට සමාන කරනවා. බිඳුවට සමාන වෙන්න නම් මොකද්ද වෙන්න ඕන? ලවයේ ශූන්‍ය වෙන්න ඕන. මේ සිද්ධිය අපිට ලියන්න හැකි 19 ධන 2යි sin වර්ග 2යි θ. පොදු හරය ගත්තාම sin 2යි θ මෙයා ගත්තාම එයාට අවුලක් වෙන්නේ නැහැ නේ. cos 2යි ට ඉන්නවනේ මේකට තව cos 2යි ට එනවා ධන වෙනවා නේ. එහා පැත්තට ගියාම cos වර්ග 2යි ට සමානයි. මේ කරේ අරස් ගුණිතය නම් නෙමෙයි. මේ කරේ මොකද්ද? පොදු හරයක් අරගෙන දකුණු පැත්ත බිඳුව වෙන්න නම් ලවයේ ශූන්‍ය වෙන්න ඕනනේ. හරය අමතක කරලා දාන්න පුළුවන් ඊට පස්සේ. නේ අපිට ඕන sin 2යි ට t කරගන්න නම් මේ cos එක කේස් එකක් තියෙනවා. එහෙනම් ඌ මොකද්ද කරන්න පුළුවන්? එකරින sin වර්ග 2යි θ දාත හැකියි. යා 28 උන්ටත් මේ ගාන හදන්න පුළුවන්. හරිද? ගාන හදන්න බැරි වුණත් මේ කැලේ නිකන් ගන්න පුළුවන්. මෙයා t දාගන්න තියෙන්නේ 19 ධන 2ක් t වර්ග t ඍණ 3 ධන 17 1 ඍණ t වර්ග. සුළු කරලා බලන්න. මට අර උත්තරේ ගන්න පුළුවන්. ත්‍රිකෝණමිති සමීකරණ විසඳන්නත් ඕනේ නයි. නේ එයා තියෙනවා t වල ඝනජ සම්බන්ධයකට එනවනේ. t වල ඝන සම්බන්ධයකට එනවනේ. t කියන්නේ sin 2යි t. ඔයාට ඒකෙන් වෙන්න පුළුවන් අගයන් ටික ගන්න තමයි තියෙන්නේ. නේද? නැද්ද තියෙන්නේ? 2යි t ඝනය ඍණ 17යි t වර්ග ධන 19යි t ධන 14 සමානයි බිඳුව. සාධක කඩන්න තියෙන්නේ. මේක මෙහෙමයි හරිද මේ? මම සාධක කැඩන්න එපා මේවා එකක් දෙන්නේ. ඒකට ඉස්සලාම මේ ඉව තියෙනවා කියන තව ඉව ආපු දෙක නේ. ඉව දෙක මේ මේක ඇතුලේ ආව. 2යි t ඝණය ආවම ලොවෙත් බන් 2යි t කින් ගුණ කරලා තමයි මේක හදන්න ඕන. අපි එක සාධක එක සාධක වර්ග සාධක තුමු. 2යි t වරක් t ගන්න ඕන බං මේකට මොකක් හරි කරමු. 2යි t ඝණය හදන්න. සෝරි t වර්ග. මොසින්න නැත්නම් 2යි t වර්ගත් එක්ක මොකක් හරි t එකක් වෙන්න ඕන. මොකක් හරි වෙන්න ඕන මං කියනවා. මම 2යි t එකක් ගන්නම් කොහෙන්ද? 2යි t වර්ග ගත්තත් ආයේ 2යි t වාරයක් t කින් ගුණ වෙන්න ඕන. නිසා එකපාර 2යි t ගන්න. 2යි t වාරයක් t වර්ගෙන් ගුණ කරොත් 2යි t ගණන් හැදෙනවා. වෙන විදියක් නැහැ මේක හදා ගන්න. අනිවාර්යෙන් ලොයිත් ඔගේ එන්න ඕන. 2යි t එක්ක දාන්න පුළුවන් ඉස්සලාමගේ මොකද්ද මේකට? ධන 1 ඍණ 1 කොහොම තියෙනවනේ. ඉතින් දාපන්කො නිකමට ධන 1 කින් උත්තරය આવොත් හරි නැත්තම් ඍණ 1කට බලයන්. නැත්තම් දෙකට කියලා වැඩක් නැහැ. 2යි t ධන 2 කොන දෙකක් කියලා වෙලාවයි t ධන 1. නේ 2යි t ධන 1 2යි t ඍණ 1 2යි t ධන 3 2යි t ඍණ 3. ලියන් හරි. බලනෝක බැරි වෙලාවත් මෙයා හරියොත් වැඩේ හරිනේ. නේද? හරියොත් වැඩේ හරි. 2යි t වර්ග කෙලවර එක 17 ධන 14යි.